හරි ළමයි අයබෝවන් හැම කෙනෙකුටම සුබ දවසක්. අපි එහෙනම් වැඩි පටන් ගන්නගෙන ඉස්සරහට යන්. අද අපි පේපර් ක්ලාස් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ ඔයගොල්ලන්ට කලින් දැනුම් දීලා තිබුණේ. කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව මොකද්ද? අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකේ නැත්නම් LLB එක්සෑම් එකේ 2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට අදාළව තියෙන ප්‍රශ්න කිහිපයක්. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයේ මුල කොටස අපි සාකච්ඡා කළා. ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි දැන් වැඩේ පටන් අරගෙන ඉස්සරහට කරගෙන යන්. දැන් ළමයි අපි මේක කතා කරන ගමන්ම මීට සමගාමීව මේකට සමාන වෙන විදිහට ඒ කියන්නේ එහෙම නැත්නම් මේ ආශ්‍රිතව මේ ගොඩනගන්න පුළුවන් වෙනත් ආකාරයේ ගැටලුත් අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් කවදාවත් ළමයි මේ අද දීලා තියෙන ගැටලුව ඊළඟ ප්‍රශ්න පත්‍රයට දෙයි කියලා හිතන්න අමාරු වෙන්නේ. හැබැයි ඒ ආකාරයේ ගැටලුවක් ඔයගොල්ලන්ට ලැබෙන්න පුළුවන්. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ කතා කරන මාතෘකා ඛණ්ඩයන් ඔස්සේ ඊළඟට එන්න ඉඩ තියෙන ගැටලු මොන වගේ ඒවාද කියන එකත් කතා කරන්න. එතකොට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් කොටසක්. ඒතොර අපි වෙලාව තියෙන විදිහට බලලා උපරිමයෙන් අපි සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම එතකොට ඊට පස්සේ දවසේම අපි බලාපොරොත්තු වෙනවා මේහා සමගාමීව මේකට මේ ආශ්‍රය කරගෙන නිර්මාණය කරපු තවත් ප්‍රශ්න පත්‍රයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. ඔය වගේ දැන් 2018 අවුරුද්දේ අපි පටන් ගන්නෙ. 18 19 20 24 වගේ අවුරුදු 6ක් වගේ වෙනකොට 5ක් 6ක් වගේ ඉවර කරනකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ගේ විභාගයට එන්න තියෙන විදිහේ හැම ගැටලු ආකාරයක්ම සහ එන්න පුළුවන් විදිහේ ගැටලු හැම එකක්ම වගේ සාකච්ඡා කරලා ඉවර වෙනවා. එතකොට ඔයගොල්ලන්ට විභාගයට කිසිම බයක් නැතුව නේ ගිහිල්ලා කරන්න පුළුවන්. මොකද එතකොට ඔයගොල්ලෝ දන්නවා මම එන්නේ ප්‍රශ්න පත්‍ර කරලා තියරි නොලෙජ් එක තියෙනවා. ඒ වගේම තමයි මම හැම පාස් පේපර් එකක්ම වගේ කරලා තියෙනවා. පාස් පේපර්ස් අවුරුදු 6ක් කරා කියලා කියන්නේ බොහොම ප්‍රමාණවත් 6ක් 7ක් කරා කියලා කියන්නේ බොහොම ප්‍රමාණවත් ගැටලු සංඛ්‍යාවක් ඔයගොල්ලෝ කරලා තියෙනවා කියන එක ළමයි. මොකද අපි පාස් පේපර්ස් වල ගැටලු විතරක් නෙවෙයි නේ පන්ති ඇතුලේ සාකච්ඡා කරේ. පන්ති ඇතුලේ සාකච්ඡා කරපු ගැටලුත් එක්ක පාස් පේපර් එකේ ගැටලු ටිකක් සාකච්ඡා වුණාට පස්සේ කිසිම ප්‍රශ්නයකින් එහෙම නැත්නම් කිසිම ගැටලුකාරී තත්වයකින් තොරව ඔයගොල්ලන්ට පුළුවන් විභාගයට සම්බන්ධ වෙලා ඒ වැට් එක කරගෙන විභාගේ බොහොම පහසුවෙන් ලියලා ගෙදර එන්න. හරි අපි එහෙනම් ප්‍රශ්න පත්‍රය කරගෙන ඉස්සරහට යන් ළමයි. මම හිතන්නේ හැමෝම කොපි එකක් ගන්න ඇති කියලා හිතනවා නේ. හරි අපි ඉස්සරහට යන් කොපන්ති වැඩේ කරගෙන. හරි ළමයි යන් මාත් එක්ක ස්ලයිඩ් එකට යන්. මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර දිග අරගෙන වැඩේට සූදානම් වෙලා ඇත්තේ මම හිතනවා. හරිද? හරි. එහෙනම් ළමන් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. මේ තියෙන ළමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ මුලින්ම දකින්න ලැබෙන පළවෙනිම ගැටලුව ආකාරය තමයි ගොඩක්ම අවුරුදු වල ඔබට ලැබිලා තියෙන මෙන්න මේ ආකාරයේ ගැටලුව. පැහැදිලිද? ඒ කියන්නේ පද අතර සම්බන්ධතාවය හෝ යම්කිසි පද ප්‍රමාණයක් අපිට දීලා මේ පද අතර වෙනස, පද අතර තියෙන සම්බන්ධතාවය, සමාන පදය, එහෙම නැත්නම් එකිනෙකට වෙනස් පද මොනවද තියෙන්නේ කියලා හොයන්න. ඒ වගේ මේ පද ආශ්‍රිතව, පද ගැලපීම ආශ්‍රිතව තමයි පළවෙනි ගැටලුව ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේදී LLB පේපර් එක ගත්තාම ලැබෙන්නේ. එතකොට මේ අවුරුද්දෙත් 2018 අවුරුද්ද විදිහට 2018 අවුරුද්දේ මේ ප්‍රශ්න පත්‍රෙත් ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නේ ඒ ආකාරයෙන්ම ගැටලුවක් තමයි. කියවන්න ළමයි මාත් එක්ක ප්‍රශ්නේ පළවෙනි එක. අංක 1 සිට 5 දක්වා ප්‍රශ්න මම දැන් කලින් පාර ප්‍රශ්න පත්‍රය කරනකොටත් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට එන්නේ මේ පහේ කෑලි කියලා නේ. පහේ සෙට් විදිහට තමයි ගොඩක් වෙලාවට එන්නේ. පද අතර සම්බන්ධතාවය පිළිබඳ ලකුණු 5ක් දීලා ප්‍රශ්න 5ක්. එතකොට තර්කන රාමු ආශ්‍රිතව 5ක්, සංඛ්‍යා රටා 5ක්. ඒ වගේ පහේ කොටස් වලින් තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ පේපරේ සම්බන්ධිත වෙන්නේ. එතකොට පළවෙනි පද 5 එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්න 5 පද අතර සම්බන්ධතාවය එක්ක ගොඩ නැගිලා තියෙනවා. කියවගෙන යන ළමයි මාත් එක්ක ගැටලුව. පහත දැක්වෙන එක් ප්‍රශ්නයක අංක 1 සිට 5 එක්ක අංකනය කරන ලද පද 4ක් දීලා තියෙනවලු. ඒවායින් 3ක් අතර කිසියම් සම්බන්ධතාවයක් දකින්නට ලැබෙන අතර
එකක් වෙනස්වෙලු ළමයි. මොකද්ද වෙනස්? එකයි වෙනස්. හරි. එකක් තමයි වෙනස්. තේරුණාද? වෙනස් පද කීයක් තියෙනවද ළමයි? වෙනස් පද එකයි තියෙන්නේ. අපි පාට වෙනස් කරමු. හරිද? ළමයි දැන් එක වෙනස් පද කීයක් තියෙන්නේ? වෙනස් එකයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම එකිනෙකට සමානයි වගේ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ අපිට. හරිද? එකිනෙකට සමාන පද තියෙනවා. ඒ පද අතරින් එක පදයක් අනිත් ඒවාට වඩා වෙනස් කියලා තමයි අපිට කියන්නේ. වෙනස් පදේ තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. දැන් කියන්න ළමයි මාත් එක්ක පළවෙනි එක. ඔන්න පළවෙනි පද හතර කියවන්න. මොනවද දීලා තියෙන්නේ? බල්බය, විදුලි පංකාව, ඉටිපන්දම. ඔයගොල්ලෝ හිතන විදිහට මොකද්ද මෙතන වැරදි පදේ? නොගැලපෙන පදේ විදිහට ඔයගොල්ලන්ට පේන්නේ මොන එකද? බල්බයේද, විදුලි පංකාවද, ඉටිපන්දමද, සූර්යයාද? එකද දෙකද තුනද හතරද? ඉටිපන්දම. ඉටිපන්දම. ඉටිපන්දම කියන්නේ මොකක්ද? විදුලි ඉටිපන්දම පංකාව. විදිහට දකින්නේ ඇයි ඒක? විදුලි පංකාව. විදුලි පංකාව. හරි. එතකොට අපිට ඡන්ද හම්බ වෙනවා දැන්. හරි බලමු ළමයි. විදුලි පංකාවට එකක් තියෙනවා, ඉටිපන්දමට එකක් තියෙනවා. තව උත්තර තියෙනවා ළමයි? විදුලි පංකාව. ළමයි මේකට උත්තරය ඇත්තටම මේ අපි වැඩි මේ ඕන්න අවශ්‍ය නැහැ. විදුලි පංකාව තමයි උත්තරේ හරි උත්තරේ. ඇයි විදුලි පංකාව හරි උත්තරේ බවට පත් වෙන්නේ ළමයි? මෙතන විදුලි පංකාවෙන් විතරයි ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන අනිත් හැම උත්තරයක්ම ගත්තොත් එහෙම හරිද? බල්බය ගත්තත්, විදුලි ඉටිපන්දම ගත්තත්, සූර්යයා ගත්තත් මොකද්ද මෙතන තියෙන වෙනස ළමයි? එකපාරට පේන වෙනසක් අපිට තියෙනවා. මොකද්ද? ඒ පේන වෙනස තමයි මේ හැම එකක්ම ආලෝකය ලබා දෙන ප්‍රභව විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේ හැම එකක්ම ආලෝකය ලබා දෙන ඒවා විදුලි පංකාවෙන් විතරක් අපිට වෙන දෙයක් ලැබෙනවා. මොකද ලැබෙන විදුලි පංකාවෙන් අපිට හුලං හම්බ වෙනවා කියලා කියන්න පුළුවන් නේ ළමයි. කවුරු හරි කෙනෙක් මෙතන නේ අනිත් හැම එකක්ම ඔය ඉටිපන්දම කියන එක අනිත් ඒවා ඔක්කොම නේ මේ විදුලි බලෙන් ක්‍රියාත්මක කරන ඒවා වගේ හිතලා නම් හැබැයි එතකොට සූර්යයා කියන එක අපිට උතන ගන්න බැරි වෙනවා නේද? ඒක නිසා මෙතෙන්දි වඩාත් ගැළපෙන පිළිතුර විදුලි පංකාව කියන එක අපිට තෝරන්න වෙනවා. ඇයි ඒ? අනිත් හැම එකක්ම බල්බය ගත්තත්, ඉටිපන්දම ගත්තත්, සූර්යයා ගත්තත් මේ තුනෙන්ම අපිට ආලෝකයක් තමයි ලැබෙන්නේ. එතකොට ආලෝකය නොලැබෙන එකම දේ විදිහට අපිට විදුලි පංකාව හඳුන්වන්න පුළුවන්. ඔන්න නොගැලපෙන පළවෙනි පදේ අපි හොයාගත්තා. විදුලි පංකාව කියන. හරි. දෙවෙනි එක කියවන්න බලන්න ළමයි. රසදිය, රෙදි, තඹ සහ යකඩ. මොකක්ද නොගැලපෙන එක? ටක් ගාලා තේරෙනවා කරන් කියපු ගමන්. රසදිය. රසදිය. හරියට හරියලා මේ උත්තරේ රසදිය තමයි උත්තරේ වෙන්නේ. ඇයි රසදිය උත්තරේ වෙන්නේ? මේ තියෙන හැම එකක්ම ලෝහ. ඒක හරි. මේ හැම එකක්ම ලෝහ. නමුත් රසදිය විතරක් තියෙනවා වෙනස් ආකාරයකට. කුමන ආකාරයකටද ළමයි රසදිය තියෙන්නේ? නේ ලෝහයක් වුණාට ඒක තියෙන්නේ මේ ද්‍රව ආකාරයට තමයි රසදිය තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවන්නේ. රසදිය දැකලා ඇති. රසදිය තියෙන්නේ නේ ඔය උණ කටු වල එහෙම තියෙනවා. එතකොට ස්පිරිතාලෙට ගියාට පස්සේ අර ප්‍රෙෂර් එක බලන්න තියෙන පොඩි උපකරණයක් දැකලා තියෙනවද? ඒක දැන් නම් තියෙන ඉලෙක්ට්‍රික් විදිහට. නමුත් මේ තාමත් රසදිය ප්‍රෙෂර් මීටර් එක භාවිතා කරනවා. ගොඩක් වෙලාවට නිවැරදි පාට අංකයක් කියන්න මේ රසදිය එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ තාම. ඒක නිසා රසදිය කියන ලෝහය තමයි එතෙන්දි භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දකිනවා කියන්නේ කටුවක් දිගම උඩට උඩට යනවා. එහෙම වෙන්නේ රසදිය ලෝහයක්. නමුත් මේ ලෝහයට තියෙන්නේ ද්‍රවමය ගුණයක් තියෙනවා. ඒක ද්‍රවයක් විදිහට තමයි හැසිරෙන්නේ. රිදී ගත්තත්, තඹ ගත්තත්, යකඩ ගත්තත් ඒවා ඔක්කොම ලෝහ වුණාට ළමයි ඒවා ඝන ස්වරූපයෙන් තමයි තියෙන්නේ. මේක තමයි ද්‍රව ස්වරූපයෙන් තියෙන්නේ. හරි. මේක ටික බලන්න ළමයි. පෙනහැල්ල, අක්මාව, බඩවැල සහ පිත්තාශය. නොගැලපෙන උත්තරේ දාන්න බලන්න ළමයි chat එකට. නොගැලපෙන පදේ මොකද්ද? නිකන් හිතලා දාන්න. හිතන්න දෙයක් නැහැ අතන. පුළුවන් නේ ටක් ගාලා හිතන්න. බඩවැල. බඩවැල කියනවා. හරි. අනිත් කටියට කියන්න බලන්න ළමයි උත්තරේ. බඩවැලට එකක් තියෙනවා අපිට ඔන්න හරි. එකයි. හැමෝම කියන්නේ බඩවැල කියලා. ඇයි බඩවැල කියලා කියන්නේ?
මොකද ළමයි ඔයගොල්ලෝ බඩවැල කියන එක තෝරාගන්න හේතුව? පිත්තාශය ගන්න බැරිද සර්? පිත්තාශය ගන්න බැරිද? පිත්තාශය ගන්න බැයිද? අයිය ඔයාලට පිත්තාශය ගන්න පුළුවන් කියලා හිතන්නේ පුතා පොඩ්ඩක් කියන්න බෑ. බඩවැල ගන්න බැරි හේතුව සර් මේ අනිත් ඔක්කොම ඕගන්ස් මේ මොකද පද්ධතියක් නේ තියෙන්නේ විශාල මේ ගන්නේ පෙනහැල්ල අක්මාව කියන්නේ මොකක් හරි මේන් දෙයක් කරන එක. ඒක බඩවැල කියන්නේ ඒ පද්ධතියේ මේන් එකක් නෙමෙයි. ඒ පද්ධතිය මේන් එකක් නෙවෙයි හින්දා ඔයා හිතනවා ඒක මේ බඩවැල නෙවෙයි කියලා නේ. ළමයි මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න අනිත් කට්ටිය 3 කියලා තමයි මම දැක්ක දාලා තිබ්බ chat එකට උත්තරේ ගොඩක් වෙලා තියෙන්නේ 3 කියන එක. ඒ කියන්නේ ඔය කට්ටියගේ විශ්වාසය තියෙන්නේ 3 කියන එක තමයි උත්තරේ. හැබැයි ඔයගොල්ලෝ මේවා ටික ඔක්කොම සලකා බැලුවොත් එහෙම මේ දීලා තියෙන උත්තර ටික. අපි බලමු පෙනහැල්ල. පෙනහැල්ල කියන්නේ මොකද්ද? පෙනහැල්ල කියන්නේ නේ අපි හුස්ම ගන්න භාවිතා කරන ශ්වසන පද්ධතියේ තියෙන මේ අවයවයක්, ඕගන් එකක්. අක්මාව ගත්තත්, බඩවැල ගත්තත්, පිත්තාශය ගත්තත් ළමයි මේ තුනම අපිට එක කැටගරි එකකට දාන්න බැයිද? ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් විදිහට. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් විදිහට අපිට පුළුවන් මේ ඔක්කොම ටික එක කොටසකට දාන්න. මං හරිද වැරදිද? හරිනේ නේ? මේ ඔක්කොම ටික අපිට එක කොටසකට දාන්න පුළුවන්. එතකොට උත්තේ වෙන්නේ මෙන්න මේකට අදාළ නැති පෙනහැල්ල කියන එක තමයි. ඒ කියන්නේ මේ ඔක්කොම එක කැටගරි එකකට අපිට දාන්න පුළුවන්. ඒ කැටගරියට ගැලපෙන්නේ නැති උත්තරේ තියෙනවා පෙනහැල්ල කියලා. පද්ධතියේ එකක්. ඒක නිසා අපි මේකට ළමයි ඔයගොල්ලන්ට උත්තරේ හම්බ වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ සහ සාමාන්‍යයෙන් ඕනෙම මේ අවස්ථාවක මේ වගේ ප්‍රශ්නකට උත්තරේ වෙන්නේ මේ පෙනහැල්ල කියන එක තමයි. ඒක නිසා ඔන්න දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි මෙන්න මේ වගේ පළවෙනි එකනේ අපිට තුන්වෙනි එකනේ සලකන්නේ. හරි. තුන්වෙනි එක වගේ එකක් සැලකුවොත් පළවෙනියටම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි මේ වගේ ශරීර අංග දුන්නට පස්සේ ඔයගොල්ලෝ බලන්න මේවා ටික එක නේ ඔක්කොම ටික ගත්තට පස්සේ ඔය හැම එකක්ම ළමයි අපිට පේන්න ටක් ගාලා මොකක් හරි එක කැටගරියක් අස්සට ඔබා ගන්න පුළුවන්. හරිද? ශ්වසන මාර්ගය. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය. හරිද? ඔයගේ මොකක් හරි එකකට මේ අපිට මේ ටික ඔබා ගන්න පුළුවන්. නේ ටක් ගාලා පේන කැටගරියක්. එහෙම නැතුව මේ ගොඩාක් ලොකුවට හිතන්න යන්න එපා. අනිත් හැම එකෙන්ම කාර්යයක් වෙනවා බඩවැලෙන් ලොකු කාර්යයක් වෙන්නේ නැහැ කියන එක දැන් මේ තියෙන අනිත් අවයවත් එක්ක සාධාරණ වෙන්න පුළුවන්. හරිද? හැබැයි ළමයි නේ අනිත් ඊට වඩා ලොකු සම්බන්ධතාවයක් තියෙනවා නේ අතර. ඊට වඩා ලොකු සම්බන්ධතාවයක් අපිට අතනින් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධතාවය දැන් අර හිතපු එකට වඩා සරලයි. තේරුණාද? මේ වගේ ප්‍රශ්න ඕගොල්ලන්ට ගොඩාක් හිතලා ඇතුලෙන් කල්පනා කරලා එහෙම නේ මේක බයෝ කරපු කෙනෙක්ගේ මට්ටමින් හිතලා එතකොට ડોක්ටර් කෙනෙක්ගේ මට්ටමින් මේකට උත්තර ලියන්න ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට එන්නේ නැහැ. නිකන් ටක් ගාලා උඩින් ඕගොල්ලෝ කොහොමද මේ වගේ දේවල් දුන්නාම කැටගරයිස් කරන්න කියන එක උඩ තමයි මේක ගොඩක් වෙලාවට නොගැලපෙන උත්තරේ හරි ගැලපෙන උත්තරේ හරි තෝරන්න ඕගොල්ලන්ට ලැබෙන්නේ. ඒ නිසා අන්න ඒ වගේ නේ මේ ගොඩාක් ගැඹුරට යන්න උත්සාහ කරන්නේ නැතුව මේ පදවල වෙනස් පදවල සමානතා හොයන ගැටලු වල බලන්න ළමයි මේ සර්ෆේස් එක. හරිද? මතු පිටින් අත ගාලා බලන්න මතු පිටින් පේන වෙනස්කම් මොනවද තියෙන්නේ කියන එක. ඒක හරියන්නේ නැත්තම් යන්න ගැඹුරට. මුලින්ම බලන්න උඩින් පුළුවන් ද අපිට මේකනේ ගොඩින් බේර ගන්න පුළුවන්ද වගේ උඩින් අල්ලලා බලන්න මේක කරගන්න පුළුවන්ද අපිට කියලා. එහෙනම් බැයි නම් විතරක් ඔය කියපු විදිහට ඇතුළට යන්න. හරිද? ඊළඟ එකට යන්න බලන්න ළමයි. ඔන්න හතරවෙනි එක. සෝල් තියෙනවා, මැනිලා තියෙනවා, ජකාර්තා තියෙනවා, මුම්බායි තියෙනවා. මොකද්ද නොගැලපෙන එක? මේක නම් නේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් වගේ ටිකක්. මුම්බායි. අනිත් ඒවා කැපිටල් සිටි. අනිත් ඒවා කැපිටල් සිටි. ඔක්කොම කැපිටල් සිටීස් මුම්බායි විතරයි කැපිටල් නොවන සිටි එකකට තියෙන්නේ. එතකොට නේ දැන් මෙතෙන්දී පොඩ්ඩක් ඔයගොල්ලන්ට තේරෙනවා මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න පොඩ්ඩක් නේ සාමාන්‍ය බුද්ධියට අමතරව සාමාන්‍ය දැනීමත් අවශ්‍ය වෙනවා කියන්නේ. එතකොට ඒ ප්‍රශ්න ජකාර්තා නෙමෙයි ඉන්දුනීසියා වල කැපිටල් සිටි එක. ආයි කියන්නේ ජකාර්තා නෙමෙයි නේද දැන් ඉන්දුනීසියා වල කැපිටල් සිටි එක සර්? දැන් කොහෙද එතකොට? අර නුස්රතා කියලා තියෙන ඒ නුස්රතන් හරි ඔය වගේ නමක් තියෙන දැන් කැපිටල් සිටි එක. මේ ඔක සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් නේ. එතකොට ඒක සාමාන්‍ය දැනීම් පැත්තට යන්නේ. පුතා මේක මේ 2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයනේ. 2018 වෙනකොට ජකාර්තා තමයි ඉන්දුනීසියාව අගනුවර වෙලා තිබිලා තියෙන්නේ. දැන් එතකොට ඒක තමයි ඒ පදනමෙන් තමයි අපි 2018 ප්‍රශ්න පත්‍රයනේ කරන්නේ.
18 2018 ජකාර්තා තමයි මේ තිබුණා. දැන් ඔයගොල්ලන්ට මේ අවුරුද්දේ දෙනවා නම් මෙහෙම එකක් දෙන එකක් නැහැ. දැන් අගනුවර මාරු වෙලා තියෙනවනේ. ඒ නිසා එහෙම බය වෙන්න එපා. දැන් මේ අවුරුද්දේ දෙනවා නම් දැන් තියෙන අගනගරේ දාලා දෙයි මෙතන. හරි. මේ දැන් මේ 2018 වෙනකොට ජකාර්තා තමයි මේ අගනුවර වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද වෙනකොට මේ ප්‍රශ්නේ වෙනස් විදිහකට මේ විදිහට මේ ප්‍රශ්නෙම ආවොත් එහෙම මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මං කියන්නේ ওই වගේ නගර ආශ්‍රිතව ආවොත් එහෙම ඔයගොල්ලන්ට පේන කැටගරි එකකට මේ ටික බෙදලා දාගන්න පුළුවන් විදිහට එනවා. කලින් දේවල් හිතන්න එපා. දැන් මේක මෙතෙන්දී ජකාර්තා අපිට අයින් කරන්න සිද්ධ වෙලා මේක තෝරගන්න සිද්ධ වුණේ ළමයි මේක 2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ හින්දා. හරියන්න අරක එතකොට මතක තියාගන්න ඕනේ. ඔන්න දැන් ජකාර්තා වෙනස් වෙලාලු තියෙන්නේ. මේ ප්‍රදීප් සර් ඔයගොල්ලන්ට උගන්වන්න නැති ජකාර්තා නෙවෙයි. එතකොට දැන් වෙන එකක් තියෙන්නේ කියලා. අපි ඊළඟ එකට පස්වෙනි එක. සෙනසුරු, සිකුරු, චන්ද්‍රයා සහ මහ පොළොව කියලා තියෙනවා ළමයි. මොකද්ද නොකලපෙන උත්තරේ? මහ පොළොව ග්‍රහයක් නෙමෙයි සර්. අනිත් තුන ග්‍රහයන්. මහ පොළොව ග්‍රහයක් නෙවෙයි. මොකද තියනවද? පොත්පත් දෙවි පෘථිවිය කියන්නේ එක ග්‍රහයක නමුත් සෙනසුරු සිකුරු චන්ද්‍රය කියන්නේ අපිට පේන ෆර්ස් එකේ තියෙන මේ ග්‍රහ ලෝකය. අනිත් ඒවා අපිට තියෙන මේ ලෝකයේ තියෙන ග්‍රහ ලෝක අපිට පේන්නේ යා මහ පොළොව. ඉතින් එයාලට අපිව මහ පොළොව විදිහට ඒත් අපිට එයාලට පේන්නේ මේ තවත් එක මේ ප්ලැනට් එකක තියෙන. හරි. දැන් එතකොට උත්තරය අපිට තියෙන්නේ ගොඩක් වෙලාවට මහ පොළොව කියලාද? කියන්නේ මහ පොළොව කියලාද? දැන් මේකේ මෙහෙම එකක් තියෙනවා ළමයි. මේ අවුරුද්දේ 99%ක්ම කට්ටිය මේකට තෝරපු උත්තරේ වැරදි. මේ අවුරුද්දේ 99%ක්ම වගේ මේකට තෝරපු උත්තරේ වැරදුනා. ප්‍රශ්න පත්‍රයේදී ඒ කියන්නේ නේ ඔයගොල්ලෝගේ පිළිතුරු පත්‍රයේ බලාපොරොත්තු වෙලා තිබුණේ වෙන උත්තරයක්. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තිබුණ උත්තරේ තමයි මහ පොළොව නෙවෙයි චන්ද්‍රයා කියන උත්තරේ. චන්ද්‍රයා බලාපොරොත්තු වෙලා තිබුණේ ළමයි සිකුරු, සෙනසුරු සහ මහ පොළොව. මෙතෙන්දි මේගොල්ලෝ මහ පොළොව කියන එක අරගෙන තිබුණේ පෘථිවිය කියන ග්‍රහ ලෝකය කියන එක විදියට. තේරුණාද? මහ පොළොව කියලා අපි හඳුන්වන්නේ පෘථිවියටනේ ළමයි. අපි ඉන්නේ මේ මහ පොළොවේ. ඒ කියන්නේ අපි ඉන්නේ මේ පෘථිවියේ. හරි. මහ පොළොව පෘථිවිය කියන ග්‍රහ ලෝකයේ විදියට සලකලා තිබුණා. සෙනසුරු, සිකුරු සහ මහ පොළොව. එහෙම නැත්නම් පෘථිවිය කියලා කියන්නේ ග්‍රහ ලෝක. මෙන්න චන්ද්‍රයා ඉන්නවා. චන්ද්‍රයා කවුද ළමයි? චන්ද්‍රයා ඇවිල්ලා උපග්‍රහයෙක්. එතකොට එක උපග්‍රහයයි ඉන්නේ. තේරුණාද? එක උපග්‍රහයයි ඉන්නේ මේ සෙට් එකේ. මහ පොළොව නැතුව මෙතන පෘථිවිය තිබ්බා නම් ටග්ගාලා ඔයගොල්ලෝ චන්ද්‍රයා තෝරයි. දැන් ඒ අවුරුද්දේ ගොඩක් කට්ටිය මේ මහ පොළොව තෝරලා තිබුණා නේ. මේක නිකන් පොදු අදහසක් දෙන වචනයක් වගේ ගොඩක් අයට හිතලා තිබුණා. නමුත් බලාපොරොත්තු වෙලා තිබුණු සහ නිවැරදි උත්තරේ විදිහට ඒ කට්ටිය වෙනස් කරෙත් නැහැ. මේක තමයි තෝරගත්තේ. චන්ද්‍රයා කියන එක තමයි උත්තරේ බවට පත් උනේ ඒ අවුරුද්දේ. සහ ඒක වෙනස් කරන්න ඒ කට්ටිය හෝ මේකටයි දෙකටම ලකුණු දෙනවා වගේ දෙයක් කරන්න ගියෙත් නැහැ. චන්ද්‍රයාට විතරයි ලකුණු හම්බුනේ. ඒකට ඔයගොල්ලෝ තේරුම් ගන්න මම අර කලින් කියපු විදිහට තේරුණාද? කලින් කියපු විදිහ තමයි ටක් ගාලා බලන්න ඕනේ. මේක උඩින් අල්ලලා බලන්න ඕනේ. උඩින් අල්ලලා බැලුවා මහ පොළොව කියන්නේ මොකද්ද ළමයි? ගැඹුරට හිතන්න යන්න එපා. දැන් මේක සිංහල අර්ථය අරගෙන මහ පොළොව කිව්වහම පොදු පදයක් වෙනවා. ඒක කියන්නේ අපි පොදුවේ ඔක්කොටම වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම හිතන්න නැතුව අර ටක් ගාලා උඩින් අල්ලලා බැලුවා සිකුරු සෙනසුරුවේ මහ පොළොවේනේ අපි ඉන්නේ ළමයි. හරි. මහ පොළොව කියන්නේ එතකොටනේ මේ ග්‍රහ ලෝකයක්. සෙනසුරු කියන්නේ ග්‍රහ ලෝක. චන්ද්‍රයා කියලා කියන්නේ එක උපග්‍රහයක් විතරයි. එතකොට ඔන්න අපි වෙනසක් හොයාගත්තා. ටක් ගාලා කැටගරයිස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්න පහ අපි සාර්ථකව ඉවර කරා. තේරුණා නැති මොන හරි මෙතන තියෙනවද? දැන් මේ ආකාරයේම ප්‍රශ්න පහක් මේ අවුරුද්දේ කියලා අපිට හිතන්න බෑ. නමුත් මේහා සමාන දේවල් එන්න පුළුවන් ළමයි. දැන් අපි ඊළඟ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය ගන්නකොට ඕගොල්ලන්ට තේරෙයි මේ විදිහටම ප්‍රශ්න තමයි දීලා තියෙන්නේ. එතකොට ඊළඟ අවුරුද්ද අපි හිතමු කවුරු හරි ළමයෙක් 2019 කරනවා කියලා 2019 කරා කියලා හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මේ විභාගේ. ඒ 2019 ප්‍රශ්න පත්‍රය කරන කෙනා 2019 18 දක්වා ප්‍රශ්න පත්‍ර ටික හරියට මේ අධ්‍යයනය කරලා තිබ්බනම් අවුරුදු 5ක අවුරුදු 6ක වගේ එයාට කිසිම ගැටලුවකින් තොරව 2019 ප්‍රශ්න පත්‍රයට උත්තර ටික ලියා ගන්න පුළුවන්. ඒ වගේම දෙයක් තමයි ඔයගොල්ලෝ විභාගයටත් වෙන්නේ. ඔයා 2018 17 5 අපි ඊළඟ අවුරුද්දේ තව ටිකක් ඕනනම් අපස්සට යන්. හැබැයි මම කැමති 2018 ඉඳන් ඉස්සරහට යන්න. මොකද 2018ට කලින් තියෙන්නේ
ළමයට විනාඩියක් දෙන්න. හරි. එතකොට මම කිව්වේ දැන් 2018ට පස්සේ තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විෂය කොටස් ටික මේ ප්‍රශ්න පත්‍රයට අලුතෙන් එකතු වෙන්නේ. ඒක නිසා අපි 2018 ඉඳන් ඉස්සරහට කරගෙන එන එක ප්‍රමාණවත් වෙනවා ගොඩක් දුරට. ඒ නිසා අපි මේ විදිහට කරගෙන යමු. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න පහට යන්නේ. මේ ප්‍රශ්න පහේ ගැටලුවක් නැත්නම් කාටවත්? එහෙනම් ඊළඟට අපි යමු. බලන්න ළමයි ඊළඟට තියෙන්නේ පද අතරම සම්බන්ධතාවය දක්වන ආකාරයේ ගැටලුවක්. කියවන්න බලන්න මාත් එක්ක. අංක 6 සිට 10 දක්වා මුලින් දී ඇති පද දෙක අතර සම්බන්ධතාවය හඳුනාගෙන ඒ හා සමාන වූ සම්බන්ධතාවයක් ඇති වචන යුගලය දී ඇති වර්ණ අතුරින් තෝරා ලියන්න. තෝරා ගන්න තමයි තියෙන්නේ. මොකද ළමයි දැන් කියන්නේ මේ කට්ටිය අපිට මේගොල්ලෝ කියනවා මේ දීලා තියෙන වචන දෙක අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවාලු ඒ තියෙන සම්බන්ධතාවයට සමාන ආකාරයේ සම්බන්ධතාවයක් තියෙන තව වචන දෙකක් තියෙනවලු මේ උත්තර හතරේ ඇතුලේ. ඒ උත්තර හතර ඇතුලේ තියෙන පළවෙනි වචන දෙකට සමාන සම්බන්ධතාවයක් තියෙන වචන දෙක තමයි අපිට තෝරන්න කියලා කියන්නේ. හරි අපි කරගෙන යමු බලන්න එහෙනම්. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? දීලා තියෙන වචන දෙක බලන්න. ජීව විද්‍යාවේ පුරාවිද්‍යාව කියන බලන්න මොකද්ද මේකට එන උත්තරේ? ඔයගොල්ලන්ට දැනෙන විදිහට පළවෙනි එක සර්. ආයි කියන්න. පැහැදිලිව ඇහුන්නේ නැහැ. පළවෙනි එක සර්. පළවෙනි එක අපරාධ නීතිය දේපල නීතිය. හරි බලමු අපරාධ නීතිය දේපල නීතියද කියලා. ඔන්න ඒකට එක වෝට් එකක් තියෙනවා. අනිත් එක කියන්න බලන්න ළමයි. දෙක කියලා කියනවා ඉතිහාසයේ පුරාවිද්‍යාව. අනිත් එක මොනවද කියන්නේ? ළමයි මේක බලන්න. ජීව විද්‍යාව කියන්නේ යම්කිසි විෂයක්නේ. හරිද? ජීව විද්‍යාව කියලා කියන්නේ යම්කිසි විෂයක්. අපිට ඒ සම්බන්ධව ගැටලුවක් නැහැනේ. සත්ත්ව විද්‍යාව කියලා කියන්නේ යම්කිසි විෂයක්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවද සත්ත්ව විද්‍යාව සහ ජීව විද්‍යාව අතරේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තියෙන සම්බන්ධතාවය තමයි ජීව විද්‍යාව කියන කුලකයේ එක උපකුලකයක් තමයි සත්ත්ව විද්‍යාව කියන්නේ කියලා. ජීව විද්‍යාව කියන්නේ දැන් අපි අර බෝලෙන්ද මතකයිනේ පන්තියේ බෝලෙන්දනේ ජීව විද්‍යාව කියලා කියන්නේ එහෙනම් සත්ත්ව විද්‍යාව තියෙන්නේ මෙතන ළමයි. ඒ කියන්නේ ජීව විද්‍යාව ඇතුලේ තියෙන තවත් කුලකයක් සත්ත්ව විද්‍යාව කියලා කියන්නේ. තේරුණාද? පැහැදිලිද? එතකොට මෙතන තියෙන්නේ ප්‍රධාන කුලකයේ උපකුලකයක් වෙන එකක් විදිහට තමයි පළවෙනි වචනේ ප්‍රධාන කුලකය වෙන්න ඕනේ. දෙවෙනි වචනේ උපකුලකයේ බවට පත් වෙන්න ඕනේ. අපරාධ නීතිය කියන්නේ එක විෂය කොටසක්, දේපල නීතිය කියන්නේ තව විෂය කොටසක්. අපරාධ නීතියේ කියන කුලකයේ උපකුලකයක් බවට දේපල නීතිය පත් වෙන්නේ නැහැ. දේපල නීතිය තියෙන්නේ වෙනම. ඒක සිවිල් නීතියට අදාළ කොටසක් බවට පත් වෙනවා. සමහර කොටස් වලදී අපරාධ නීතියත් බලපානවා. ඇයි අපරාධ නීතිය බලපාන්නේ? සමහර දේවල් අපරාධමය වැරදි බවට පත් වෙන හින්දා. නමුත් මේක මේ සම්පූර්ණ වෙනස් විෂය පත දෙකක්. මේක උපකුලකයක් බවට මේකවත් මේක උපකුලකයක් බවට මේකවත් පත් වෙන්නේ නැහැ. ඉතිහාසය සහ පුරාවිද්‍යාව කියලා කියන්නේ නිකන් සමාන ළඟින් යන විෂය ධාරාවන් දෙකක්. නමුත් ළමයි මේක ඉතිහාසයේ උපකුලකයක් වෙනවද පුරාවිද්‍යාව? ඉතිහාසයේ උපකුලකයක් බවට පුරාවිද්‍යාව පත් වෙන්නේ නැහැ නේ. පුරාවිද්‍යාව තියෙන වෙනම ඉතිහාසයේ තියෙන වෙනම.
භූගෝල විද්‍යාව සහ භූගර්භ විද්‍යාව කියලා කියන්නේ. භූගෝල විද්‍යාව කියන්නේ ජියෝග්‍රැෆිනේ. හරි. එතකොට භූගර්භ විද්‍යාව දැන් භූගෝල විද්‍යාවදී ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ නේ. මේ භූමිය මතු පිට තියෙන දේවල් ගැන තමයි ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ. භූගර්භ විද්‍යාවේදී අපි මේ භූමිය මතු පිට තියෙන දේවල් වලට වඩා ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන දේ. තේරුණාද? මේක ජියෝග්‍රැෆි වෙනකොට මේක ජියෝලොජි බවට පත් වෙනවා වගේ එකක් නේ තියෙන්නේ. හරිද? මේක වෙනස් විෂය ධාරා දෙකක්. දෙකයි මේ ඉගෙන ගන්න පොළව ගැන වෙන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න විෂය ක්ෂේත්‍ර දෙකක්. තේරුණාද? මෙන්න මෙතෙන් ආවහම ළමයි ඔයගොල්ලන්ට පේනවා ගණිතය කියලා කියන ප්‍රධාන කුලකයේ ඇතුලේ තමයි ජ්‍යාමිතිය තියෙන්නේ ළමයි. අපි ජ්‍යාමිතිය ඉගෙන ගන්නේ ගණිතය කියන විෂයේ එක කොටසක් විදිහට. භූගර්භ විද්‍යාව භූගෝල විද්‍යාව එක කොටසක් විදිහට අපි ඉගෙන ගන්නේ නැහැ. පුරා විද්‍යාව ඉතිහාසය එක කොටසක් විදිහට අපි ඉගෙන ගන්නේ නැහැ. දැන් මෙතෙන්දී අපි ජ්‍යාමිතිය ඉගෙන ගන්නවා ගණිතය එක කොටසක් විදිහට. එතකොට මේකේ උත්තරේ පිටපත් වෙන්නේ මොකද්ද? මේක උත්තරේ වලටපත් වෙන්නේ මෙන්න මේ 3 කියන උත්තරේ පළවෙනි එකට තියෙන සමානම සම්බන්ධතාවයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ 3 වෙනි උත්තරෙත් එක්ක. ඒ කියන්නේ මේකට උත්තරේ වලටපත් වෙන්නේ මෙන්න මේ 3. ඔන්න එහෙනම් මම 3 කියලා දාගත්ත උත්තරේ. ඊළඟට යන්න බලන්න ළමයි. මීගමුව මඩකලපුව මෙන්න නගර දෙකක් දීලා තියෙනවා. මේ නගර දෙක අතර තියෙන සම්බන්ධතාවයට සමාන සම්බන්ධතාවයක් තියෙන තව නගර දෙකක් ගැන තමයි අපෙන් අහන්නේ. පුත්තලම මන්නාරම, ගාල්ල ත්‍රිකුණාමලය, මාතර හම්බන්තොට සහ කොළඹ මහනුවර. නිකන් කියන්න බලන්න ළමයි හිතලා. පොඩ්ඩක් නේ දැන් නගර සිටීමේ තියෙන කොහෙද කියලා දැනගන්නත් වෙනවා මේකට. සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. දැන් නේ මේක නිකන් අපි මොකෝ නිකන් මෙන්න මේක ලංකාව කියලා හිතන්නකෝ ඈ. මේක ලංකාව. හරි. ළමයි දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න මේකට උත්තරේ මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ කියලා. දැන් අපිට දීලා තියෙන්නේ මීගමුව මඩකලපුව. හොඳේ. මීගමුව තියෙන්නේ මෙන්න මේ හරියේ. මඩකලපුව තියෙන්නේ මේ හරියේ. හරි. දැන් කියන්න බලන්න ළමයි මොකද්ද උත්තරේ වෙන්නේ නැත්තේ ඔකට. දාන්න chat එකට. මේ වෙලාවේ වර්ධින්න ඕනේ ඔයගොල්ලන්ට. මේ වෙලාවේ වර්ධින්න ඕනේ. මේ වෙලාවේ හරියන්න ඕනේ. එතකොට තමයි මේ වෙලාවේ වර්ධුනහම තමයි විභාගයට ගියාට පස්සේ වර්ධින්න නැතුව වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ගාල්ලයි ත්‍රිංකොයිස ගාල්ලයි ත්‍රිකුණාමලයයි. හරි. බලමු මේකද කියලා. අනිත් අය මොකද කියන්නේ? එක කියලා කියනවා. මන්නාරම පුත්තල. අනිත් අය බලමු. මීගමුව මෙතන ළමයි මඩකලපුව මෙතන. දෙකම මොහොතුබඩ පළාත්. හැබැයි නේ ඔයගොල්ලන්ට පේනවා මේක තියෙන්නේ නිකන් මේ කොන් දෙකේ එකිනෙකට විරුද්ධව වගේ තමයි තියෙන්නේ නේ. එකිනෙකට විරුද්ධ කොන් දෙකක වගේ තමයි තියෙන්නේ. එකක් නැගෙනහිර තියෙනකොට අනිත් එක තියෙන්නේ බටහිර. හරිද? එකක් නැගෙනහිර තියෙනකොට අනිත් එක තියෙන්නේ බටහිර. ඒ වගේ සම්බන්ධතාවයක් තමයි මෙතන තියෙන්නේ. අපි බලමු මේ ආකාරයේ සම්බන්ධතාවයක් තියෙන තව නගර දෙකක් අපිට හොයාගන්න පුළුවන්ද කියලා. පුත්තලමයි මන්නාරමයි ළමයි. පුත්තල මොකද තියෙන්නේ? පුත්තලම තියෙන්නේ නේ මෙතන මේ මීගමුවට පොඩ්ඩක් උඩට වෙන්න තමයි පුත්තලම අපිට හම්බ වෙන්නේ. මෙන්න මේ හරිය වගේ තමයි පුත්තලම තියෙන්නේ. මන්නාරම මේ මෙතනින් එහා පැත්තේනේ. කොට ඒ දෙකත් නේ වෙරළාසන්න නගර එක ළඟම තියෙන නිකන් මෙහෙම වගේ. බලමු අපි අනිත් ඒවා ගාල්ල ත්‍රිකුණාමලය. ගාල්ල තියෙනවා ළමයි මෙතන. ගාල්ල තියෙන මේ හරිය වගේනේ. අපි හිතමුකෝ යටම කොන නෙවෙයිනේ. හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ හරිය වගේ ත්‍රිකුණාමලය අපිට මඩකලපුවට උඩින් අපිට හම්බ වෙනවා. අන්න ඒකේ තියෙනවා වගේ පොඩි සම්බන්ධතාවයක් නේ. එක කොටසක් තියෙනවා නේ ඊසාන පැත්තේ අනිත් එක තියෙනවා නිකන් නිරිත පැත්තේ වගේ. එකක් ඊසානේ අනිත් එක නිරිතේ වගේ. එතකොට නේ පොඩ්ඩක් විරුද්ධ පැති දෙකක තියෙන වෙරළබඩ නගර දෙකක් වගේ අපිට එක පේනවා. ඊට අපි නිකන් බලමු අනිත් ඒවත් මාතර හම්බන්තොට. මාතර තියෙන්නේ ගාල්ලට පල්ලෙහා මෙන්න මේ හරිය වගේ හම්බන්තොට තියෙන්නේ මේ හරිය වගේ. එතකොට නේ ඒකත් නිකන් මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් තියෙනවා. මෙතන මාතරයි මන්නාරමයි පුත්තමයි වගේ සම්බන්ධතාවයක් තමයි මෙතන මේ මාතර හම්බන්තොටටත් හම්බ වෙන්නේ.
කොළඹ මහනුවර ගත්තොත් එහෙම කොළඹ මෙන්න මේ හරිය තියෙනවා මහනුවර මේ හරිය තියෙනවා. එතකොට නේ මේ දෙක අතර ටිකක් දුරක් තියෙනවා. එකිනෙකට විරුද්ධ වුණාට ලංකාවේ කොන් දෙකේ නෙවෙයි තියෙන්නේ. තේරුණාද? කොන් දෙකක නෙවෙයි තියෙන්නේ එකිනෙකට විරුද්ධව. ඒක නිසා අපිට මෙන්න මේකට මේ දෙකට සමානම සම්බන්ධතාවයක් තියෙන මේ දෙකට ආසන්න වශයෙන්ම සමාන සම්බන්ධතාවයක් තියෙන නගර දෙක විදිහට කියපු විදිහට ගාල්ල ත්‍රිකුණාමලය කියන නගර දෙක තෝරා ගන්න පුළුවන්. ගාල්ල මෙතන ත්‍රිකුණාමලය මෙතන. කොන් දෙකේ තියෙන්නේ එකක් ඊසාන නිරිත මේ දෙක තියෙන්නේ බටහිර නැගෙනහිර. එතකොට මේක උත්තරේ හරිනේ. 2. මේකට උත්තරේ 3. ඊළඟ එක ගන්න බලන්න ළමයි. ඔන්න දැන් ටිකක් කල්පනා කරන්න ඕන එකක් ඇවිල්ලා තියෙනවා. විනාඩියක් දෙන්න කල්පනා කරන්න බලන්න ළමයි. 1948 25. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයට ආසන්න වශයෙන් සමාන සම්බන්ධතාවයක් තියෙන්නේ මේ වගේ මොන වගේද? බලන්න. හොයාගන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? පොඩ්ඩක් ඉන්නේ ගැටලුවේ පොඩි printing mistake එකක් තියෙනවා වගේ මට පේනවා. විනාඩියක් දෙන්න. නෑ හරි ප්‍රශ්නයක් නෑ. මොකද්ද සම්බන්ධතාවය ඔයගොල්ලන්ට හිතන විදියට? මොකද හිතන්නේ නැද්ද ළමයි? නිකන් අංක ටිකක් වගේද පේන්නේ? පොඩ්ඩක් කල්පනා කරොත් පොඩ්ඩක් පොඩි සම්බන්ධතාවයක් පේනවා ඔයගොල්ලන්ට. පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. මේක විසඳන්න ළමයි ඔයගොල්ලන්ට ඕන වෙනවා පොඩි දැනුමක් හැබැයි. කියන්න බලන්න අපි දැන් මේ ජීවත් වෙන්නේ මොන සියවසේද කියලා. 16 වෙනි සියවසේද 17 වෙනි සියවසේද 20 වෙනි සියවසේද 21 වෙනි සියවසේද නැත්නම් 25ද කොහෙද මොන සියවසේද අපි දැන් මේ ජීවත් වෙන්නේ ළමයි? කියන්න ළමයි කණ්ඩිතිස කට්ටිය නෑනේ. අපි දැන් මේ ජීවත් වෙන්නේ මොන සියවසේද? 21 වෙනි සියවසේ නේද? 21 වෙනි සියවසේ. එහෙනම් මේ හොයාගන්න ළමයි අපි මොන සියවසේද ඉන්නේ කියලා. බිඳුවේ ඉඳන් ගමුකෝ හොඳේ. බිඳුවේ ඉඳන් අපි දැන් මේ කතා කරන අවුරුදු වල හරි අපි දැන් ඉන්නේ 2025 නේ. හරි. අවුරුදු බිඳුවේ ඉඳන් අවුරුදු 100 දක්වා. එතකොට මේක තමයි ළමයි පළවෙනි සියවස. 100 ඉවර වෙච්ච ගමන් පටන් ගන්නවා මොකද්ද? දෙවෙනි සියවස. 100 ඉඳන් 200 වෙනකන් දෙවෙනි සියවස ළමයි. හරිද? ඒ කියන්නේ 100 ඉවර වෙලා ඊළඟ නේ 101 පටන් ගත්ත ගමන් දෙවෙනි සියවසට ඇවිල්ලා අපි. තේරුණාද? ඒකට දැන් 1000 අපි ගමුකෝ 1500 කියලා. 1500 මේ පළවෙනි අවුරුද්ද ගන්න. හොඳ 1500 කියන එකේ 1500 මම සලකන්නම්කෝ. 1500 සලකුවොත් එහෙම 1500ට කලින් අවුරුදු 1499ක් තිබිලා තියෙනවනේ. අවුරුදු 1499ක් තිබිලා තියෙනවා. දැන් 1499 ඉවර වෙනකොට ඉවර වෙන්නේ මොන සියවසද ළමයි?
100 වරනකොට 1 ඉවර වුණා නම් මේ 499 එහෙම නැත්නම් මේ මෙතන 99 ඉවරනකොටනේ 1 ඉවර වෙන්නේ. මේක ඉවරනකොට මොකක්ද ඉවර වෙන්නේ? 15 වෙනි සියවස ඉවර වෙන්නේ ළමයි. තේරුණාද? එතකොට 1500 ඉඳන් ඉස්සරහට යන මොන සියවසද? 16 වෙනි සියවස. ඉතින් හැම වෙලෙම මේ ඉස්සරහ තියෙන අංකයට වඩා එකක් ඉස්සරහින් තමයි අපි ඉන්න සියවස ගණන් කරන්නේ. ලේසිනේ එහෙම මතක තියාගත්තා නම්. දැන් මෙතන ගත්තොත් එහෙම 19 තියෙන්නේ 0.48නේ. 19 කියලා කියන්නේ මේ අවුරුද්ද ඇවිල්ලා 20 වෙනි සියවසේ අවුරුද්දක්. 20 වෙනි සියවස. අපිට දැන් තේරෙනවද මෙතන පොඩි සම්බන්ධතාවයක් තියෙනවා කියලා? මේ 1948 කියන අවුරුද්ද ගැන තමයි මේ දීලා තියෙන්නේ මේ මෙතනින්. 1948 කියන්නේ අවුරුද්දක්. ඒක ගැන මෙන්න මෙතනින් පොඩි විස්තරයක් අපිට දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන විස්තරය? මේ අවුරුද්ද මොන සියවසේද කියලා පළවෙනියටම අපිට දීලා තියෙනවා. 20 වෙනි සියවසේ. 1900 ගණන් යන්නේ 2000 වෙනකන් 20 වෙනි සියවස. 2000න් පස්සේ 2100 වෙනකන් 2100 නෙමෙයි ඇත්තටම. 2999 sorry 2099 වෙනකන්. 2099 වෙනකන් යන්නේ 21 වෙනි සියවස. ඒ වගේ දැන් 1900 ඉඳන් 2000 වෙනකන් යන්නේ 20 වෙනි සියවස තමයි. තේරුණාද? එතකොට ඔන්න තියෙනවා අපිට 1948ට අදාළව එක හොයා ගැනීමක්. ඒක තමයි මොකක්ද සියවස කියන එක අපිට මෙන්න හොයාගන්න දීලා තියෙන්නේ. ඊපස්සේ 48 කියන්නේ මොකද්ද ළමයි? දැන් සියවස පළවෙනි සියවස බිඳුවේ ඉඳන් 100 වෙනකන් පළවෙනි සියවස විදිහට අපි සැලකුවා නම් ළමයි බිඳුවේ ඉඳන් 10 වෙනකන් අපි සලකන්නේ මොකක් කියලාද? පළවෙනි දශකය. දශකේ. දෙවෙනි දශකය එතකොට 20 වෙනකන්. තුන්වෙනි දශකය 30 වෙනකන්. හතරවෙනි දශකය 40 වෙනකන්. පස්වෙනි දශකය 50 වෙනකන්. හරි නේද? ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට තේරෙනව නේද? 30 ඉඳන් 40 වෙනකන් තියෙන ඔක්කොම අවුරුදු ටික පස්වෙනි දශකයට අවුරුදු මේ අයිති අවුරුදු ටික. 40 ඉඳන් 50 වෙනකන් ඔක්කොම ටික අයිති වෙන්නේ ඒ පස්වෙනි දශකයට තමයි 30 40 ඉඳන් 50 වෙනකන් තියෙන ඔක්කොම අවුරුදු ටික අයිති වෙන්නේ. හරි නේද? තේරුණාද? එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේ 48 කියන ඉලක්කම අයිති වෙන්නේ 40යි 50යි අතර තියෙන එකට. ඒ කියන්නේ පස්වෙනි දශකයට. ඒක තමයි අපිට මෙතනින් දීලා තියෙන්නේ. 1948 කියන්නේ 20 වෙනි සියවසේ පස්වෙනි දශකයේ අවුරුද්දක් කියලා තමයි මෙන්න මෙතනින් කියවෙන්නේ. දැන් බලන්න මේ හා සමාන සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් මේ අවුරුද්දට ගැලපෙන විදිහට සියවසයි දශකයයි දීලා තියෙන උත්තරයක් පල්ලෙහා තියෙනවාද? බලන්න තියනවාද කියලා. ලේසියෙන් බලාගෙන යන්න පුළුවන්. පළවෙනි එක බලන්න. 1505 15 එක කියලා තියෙනවා. 1500 ගණන් නම් 15 වෙනි සියවසේ වෙන්න පුළුවන්ද? බෑ. මේක 16 වෙනි සියවස වෙන්න ඕනේ. මේක වැරදිලා. මේකට ගියොත් එහෙම 1800 ගණන් 18 වෙනි සියවසේලු වැරදි. හරි නම් වෙන්න ඕනේ මොකද්ද මේක? 19 වෙනි සියවසේ වෙන්න. මෙන්න 1900 ගණන් තියෙනවා 19 සියවසේලු. වෙන්න බෑනේ. 20 වෙනි සියවසේ තමයි 1900 ගණන් තියෙන්නේ. මෙතෙන් ගියාට පස්සේ ආවන 2018 තියෙනවා 21 වෙනි සියවස කියලා අපිට කියනවා. හරි. සියවස හරි. මේ අන්තිම බලන්න දෙයක්වත් නැහැ ළමයි. මේක තමයි හරි උත්තරේ වෙන්නේ. අනිත් හතරම තුන වැරදිනේ. 18 කියන්නේ මොකද්ද ළමයි? දෙවෙනි දශකයේ අවුරුද්දක්. මෙන්න මෙතන අපි තෝරගත්තේ. 10 ඉඳන් 20 වෙනකන් තියෙන අවුරුදු ඔක්කොම දෙවෙනි දශකයේ විදිහට සලකනවා. 18 එතකොට ගැලපෙන්නේ දෙවෙනි දශකයට. එතකොට හරිනේ. ඒකත් හරි. උත්තරේ මේක හතරවෙනි එක තමයි උත්තරේ. කට්ටිය උත්තරේ දාලා තියෙනවද බලමු. හතර කියලා උත්තරේ දාලා තියෙනවා. මේක බලන්න ළමයි. කුඩිය ජාතිය. උත්තර දීලා තියෙනවා. ආචාර කිරීම හොඳට. භාෂාව sannivedanaya. ළමයි මේක මේ මෙතන පොඩි print mistake එකක්. අතිනය නෙවෙයි අභිනය.
විනය හැඟීම. රට තානාපති. මොකක්ද ගැලපෙන උත්තරේ? මොකක්ද ළමයි ගැලපෙන උත්තරේ වෙන්නේ උතනදී? වඩාත් ගැලපෙන්නේ මොන පිළිතුරද? නිකන් හිතන්න බලන්න. ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක් කල්පනා කරනකොට හිතෙනව නේද? කොඩිය සහ ජාතිය අතර තියෙන සම්බන්ධය මොකක්ද ළමයි? කොඩියෙන් තමයි ජාතිය කියන එක මොනව වෙන්නේද? නිරූපණය වෙන්නේ. එහෙම නැත්නම් නේද? ජාතිය නිරූපණය කරන්න. එහෙම නැත්නම් නේ අපි රිප්‍රසන්ට් කරන්න. හරිද? නියෝජනය කරන්න. ජාතිය නියෝජනය කරන්න ජාතිය කියන එක හරි නියෝජනය කරන්න භාවිතා කරන එක මාධ්‍යයක් විදිහට අපිට සලකන්න පුළුවන් කොඩිය කියලා. කොඩිය කියන එක. ජාතිය නියෝජනය කරන්න අපි පාවිච්චි කරන්න පුළුවන් එක්තරා මාධ්‍යයක් විදිහට කොඩිය සලකන්න පුළුවන්. එකයිද මාත් එක. ආයේ සම්බන්ධතාවය භාවිතා කරලා උත්තරේ දාන්න බලන්න ළමයි. ඒ හා සමාන සම්බන්ධතාවයක් ඔයගොල්ලන්ට මේ වගේ හම්බෙන්නේ මොන වගේද? ජාතිය කොඩිය. ඒ කියන්නේ මොකද්ද මේකේ තියෙන්නේ? දෙවනියාට තියෙන වචනේ තියෙන මොකක් හරි එකක් නිරූපණය කරන්න. එහෙම නැත්නම් නියෝජනය කරන්න පළවෙනියට තියෙන වචනය භාවිතා කරලා තියෙනවා. දෙවෙනි වචනේ තියෙන යම්කිසි දෙයක් නිරූපණය කිරීම සඳහා පළවෙනි වචනේ භාවිතා කරලා තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ මතක තියාගන්න ළමයි නේ ඒත් එක්ක මතක තියාගන්න කොඩියෙන් විතරක්ම නෙවෙයි ජාතිය නිරූපණය වෙන්නේ කියන එක. හොඳයි. ඒ කියන්නේ එකක් කියලා කිව්වේ එකයිම. ජාතිය නිරූපණය කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් එක නියෝජනය කළ හැකි මාධ්‍යයක් තමයි මේක. මාධ්‍යය නෙවෙයි. හරි? තව මාධ්‍ය තියෙනවා. ඒ මාධ්‍ය අතරේ කොඩියත් එක්තරා එකක්. හතර කියලා තියෙනවා බලමු. දාන්න ළමයි උත්තරේ. අපි නිකන් කතා කරගෙන යන්න බෑනේ ඉස්සරහට. ආචාර කිරීම හොඳ හිත කියන එක අපිට අයින් කරන්න පුළුවන් නේ. ගැළපීමක් නැහැ. එතම නේ හොඳ හිත නියෝජනය කරන්නේ නැහැ නේ ආචාර කිරීමෙන්. හරි. හොඳ හිත නියෝජනය කරන්න පුළුවන් එක විදිහක් ආචාර කිරීම කියන එක අපිට පිළිගන්න බෑ. හරි. වෙන්න පුළුවන් හැබැයි විහැකියාවක් විතරයි. හරියටම පිළිගන්න බෑ. ඒකෙන්ද අපි ඒක අයින් කරා. සංනිවේදනය සහ භාෂාව. සංනිවේදනය කියන දේ නියෝජනය වෙනවාද භාෂාවෙන්? වෙනවනේ. පොඩ්ඩක් හිතන්න බලන්න. සංනිවේදනය කියලා කියන්නේ නේ අපි එකිනෙකා අතර අදහස් වමාරු කර ගැනීමේ ක්‍රියාවලිය කියලා අපි හිතමුකෝ. හරි. එකිනෙකා අතර අදහස් වමාරු කරගන්න ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් අතර එක දෙයක් භාෂාව බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසානේ මේක පොඩි සම්බන්ධතාවයක් තියෙනවා වගේ. අපි කොකටත් පොඩි මේකට මාක් එකක් දාගමු. හරි. මේනේ හරි වගේ. භාගයට හරියක් දාගත්තා. මෙතන යම් බලන්න මේක අභිනය කියලා මම කියවා. අභිනය සහ හැඟීම. දැන් මෙතන නාට්‍ය රංග කලාව කරපු කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මොකද්ද අභිනය කියන්නේ කියන එක කියලා දෙන්න ඕනේද බං? මොකද්ද අභිනය කියලා කියන්නේ? අභිනය කියලා කියන්නේ ළමයි හැඟීමක් නිරූපණය කරන ආකාරය. හැඟීමක් නිරූපණය කරන ආකාරය. හරිද? එතකොට හැඟීම කියන දේ නියෝජනය කරනවා අභිනය හරහා. එතකොට නේ ඒකත් ගැලපෙනවා වගේ නේ. මෙතන ඒකත් ගැලපෙනවා වගේ. ඇයි? ජාතිය කියන දේ නියෝජනය කරනවා කොඩිය මගේ. හැඟීම කියන දේ නියෝජනය කරන්න අපි භාවිතා කරනවා අභිනය කියන එක. ඒකත් නිකන් පොඩ්ඩක් හරි වගේ. කොකටත් අපි ඒකට හරි භාගයට හරියක් දාගමු. ඊළඟට මෙතෙන් යනවා. රට තානාපති. තානාපති නියෝජනය කරනවාද රට? නෑනේ. එහෙම වෙන්නේ නෑනේ ළමයි. මේ දෙක මාරු වෙලා තිබ්බනම්
රට මෙතන තිබිලා තානාපති මෙතන තිබ්බනම් එහෙනම් ඔන්න එතකොට හරි. එතකොට උත්තරේ මේක කියලා අපිට කිසිම ගැටලුවකින් තොරව මේ අපි මේවා සලකන්නෙම නැතුව හිතා ගන්න පුළුවන් උත්තරේ මේක කියලා. හරියටම වැඩිපුරම ගැලපෙන උත්තරේ බවට පත් වෙනවා හැම තිබ්බනම්. හැබැයි වැඩේ කියන්නේ ළමයි මේ දෙක මාරු වෙලා නෙමෙයි තියලා තියෙන්නේ රට ඉස්සරහා තානාපති පිටිපස්සේ. දැන් මෙතන තියෙන විදිහට පළවෙනියට තියෙන දේ තමයි නියෝජනය කරන මාධ්‍ය බවට පත් වෙන්නේ. දෙවෙනියට තියෙන එක තමයි නියෝජනය කරන්නේ පළවෙනියට තියෙන දේ. තේරුණාද? දැන් ඒ තර්කය අනුව මේක ගත්තොත් එහෙම පළවෙනියට තියෙන දේ තමයි නිරූපණය කරන මාධ්‍ය බවට පත් වෙන්නේ. රට තමයි නියෝජනය කරන්නේ තානාපති. ඒකට තානාපති ලොකු කෙනා වෙලා රට පොඩි එක බවට පත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ වචන දෙක ගැලපෙනවා මේ දෙක මාරු වෙලා තිබ්බනම් දැන් දෙක. පැහැදිලිද? ඒ නිසා අපිට මේක අයින් කරන්න පුළුවන්. දැන් ඔන්න තියෙන ගැටලුව අපිට මෙන්න මේ දෙකෙන් මොකක්ද අපි තෝරගන්නේ කියන එක. අභිනය තියෙනවා, හැඟීම තියෙනවා, භාෂාව තියෙනවා, sannivedanaya තියෙනවා. ළමයි sannivedanaya කියන එක සහ භාෂාව කියන එක අපි සැලකුවොත් එහෙම sannivedanaya කරන්න පුළුවන් මාධ්‍ය ගොඩාක් තියෙනවා. හරිද? sannivedanaya කියන එක කරන්න පුළුවන් මාධ්‍ය ගොඩක් තියෙනවා. මේ මාධ්‍ය ගොඩ අතරේ භාෂාව කියන්නේ එකක්. හරිද? ඒක ගොඩ අතරේ භාෂාව කියන්නේ එකක්. ඒ වගේම තමයි හැඟීම් පෙන්වන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවාද අපිට අභිනය විසින් හඳුන්වා දෙන්න බැරි. අභිනය කියන එකට යොදන්න බැරි හැඟීම් ගොඩක් තියෙන්න පුළුවන්. අභිනය හරහා පෙන්වන්න බැරි හැඟීම් තිබිය හැකියිද? ගොඩක් වෙලාවට ඒක එහෙම නොහැකි නේ. අපිට අභිනය හරහා ගොඩක් හැඟීම් පෙන්වන්න පුළුවන්. හරි? අපි නිකන් තමන්ගේ තියෙන ෆීලිංස් මොනවා හරි හංගගෙන ඉන්න බලාපොරොත්තුවක් නැත්තම් ඒව එළියට පෙන්වන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් හරිද? එළියට පෙන්වන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ පෙන්වන්න පුළුවන් හැම එකක් හොඳම මාධ්‍ය බවට පත් වෙනවා මෙන්න මේ අභිනය කියන එක. හරි? ඒක එළියට පෙන්වන්න පුළුවන් හොඳම මාධ්‍යයක් බවට පත් වෙනවා අභිනය කියන එක. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවද? ಜಾතිය කියන එක අපි එළියට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පෙන්වන්න බලාපොරොත්තු වෙන ಜಾතිය එළියට පෙන්වන්න පුළුවන් හොඳම එක විදිහක් බවට මේ කොඩිය කියන එකපත් වෙනවා කියන්නේ. එතකොට මේ දෙකෙන් ළමයි වඩාත් ගැළපෙන පිළිතුර විදිහට තෝරා ගන්න වෙන්නේ අපිට මෙන්න මේක. ඇයි ඒ? sannivedanaya කියන එක අපිට එළියට පෙන්වන්න පුළුවන් හොඳම මාධ්‍ය භාෂාව කියලා අපිට කියන්න බෑ. නමුත් මෙතන ගත්තොත් එහෙම හැඟීමක් එළියට පෙන්වන්න තියෙන හොඳම එක අභිනය බවට පත් වෙනවා. ಜಾති එළියට පෙන්වන්න තියෙන හොඳම ඔප්ෂන් එක බවට අපිට කොඩියපත් වෙනවා. හැබැයි ළමයි මට මතක විදිහට මේ අවුරුද්දේ මෙන්න මේ උත්තර දෙකටම ලකුණු දුන්නා. ඒකෙන්ද ඔය අවස්ථාව මේ ප්‍රශ්නය සඳහා මේ උත්තර දෙකෙන් මොන එක තෝරගත්තත් ඒ උත්තරේ විදිහට අපිට සලකන්න පුළුවන්. මොකද මේ දෙකම නේ කම්පිටිටිව් ආන්සර්ස් බවට පත් උනායි අවුරුද්ද. ඒක නිසා මට ඒක හරියට මතක නැහැ ඒක මම කිව්වේ මට මතක විදිහට කියලා. මේ නමුත් මේ උත්තරේ තමයි අපිට තෝරගන්න වෙන්නේ මෙතෙන්දී අභිනය සහ හැඟීම කියන එක නිවැරදි උත්තරේ බවට. පැහැදිලිද? ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ වගේ ප්‍රශ්න එතකොට නේ තියෙන්න පුළුවන් ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේදී. එතකොට ගොඩක් වෙලාවට මේ වගේ නේ දෙකක් ගැලපෙනවා නම් එකට ගහලා ඉන්න ඉතින් කරන්න දෙයක් නැහැ නේ අපිට. දැන් මේකේ හරියටම ගැලපෙන්නේ මොකද්ද වගේ ගොඩක් දේවල් දැන් අපි මෙතන කතා වුණාට විභාග වෙලාවෙදී ඔයාලට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ දෙකෙන් ඔයා හිතන එකට ගහලා ඉන්න ඉතින් ඇත්තටම එතෙන්දී කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ලකුණු දෙකටම ලකුණු දුන්නොත් එහෙම හොඳයි. එහෙම දුන්නේ නැතුව එකක් කරන්න මේ දෙකෙන් එයා හිතන එක විතරයි හරි කියලා නේ උත්තර පත්‍ර මේ ප්‍රශ්න පත්‍රය හදපු මහාචාර්යවරයා හරි කවුරු හරි කෙනා හිතුවොත් එහෙම ඉතින් ඒකට කරන්න දෙයක්වත් නැහැ. ඒ වගේ නේ නැති වෙන ලකුණුත් තියෙන්න ඉඩ තියෙනවා ඉතින්. ඒ ලකුණු ටික නැති වුණාට නේ දැන් මෙතන එක ලකුණක් නැති වෙන්නේ ඔයගොල්ලන්ට. ලකුණු එකයි ගාණක් තමයි එතකොට අඩු වෙන්නේ. පොඩි ප්‍රමාණයක් ඉතුරු ලකුණු ටික ඔක්කොම අපිට ගන්න පුළුවන්. නැති වෙන එක ගැන හිතන්න එපා. ගන්න පුළුවන් ඒවා ගැන හිතමු. ඊළඟට යන්න බලන්න ළමයි. නිවිසුම සහ සම්මුතය. මේක ලේසි. දාන්න බණ්ඩක් ගාලා උත්තරේ. උත්තර දීලා තියෙනවා යුද්ධය, සාමය, සමගිය, විවිධත්වය, විවාහය, දික්කසාදය, වළංගු අවලංගු. මොකද්ද වඩාත් ගැලපෙන්නේ?
ගිවිසුම කියන්නේ මොකද්ද ළමයි ගිවිසුමක් කියලා කියන්නේ? නේ ඔයාගේ මගේ අතර ගිවිසුමක් තියෙනවා. ඒ කියන්නේ අපි දෙන්න අතර යම් කිසි දෙයක් කරන්න එකඟතාවයක් තියෙනවා. විසම්මුතිය කියන්නේ මොකද්ද ළමයි එතකොට? එකඟතාවයක් නැහැ කියන එක නේ. ඔයාගේ මගේ අතර තියෙන මතයන් අතර තියෙන විසම්මුතියක්. අපි දෙන්නගේ අතර නේ එකම ආකාරයේ මත දෙකක් නැහැ. අපි දෙන්නගේ අතර තියෙන ගිවිසුමක් නේ. ගිවිසුම සහ විසම්මුතිය කියලා කියන්නේ ගිවිසුම්ගත වෙනවා විසම්මුතිය. හරි ඒ කියන්නේ එකතු වෙනවා අයින් වෙලා යනවා. පැහැදිලිද? එකතු වෙන අයින් වෙන එකක්. විරුද්ධ පද දෙකක් තමයි. නමුත් විරුද්ධ පද වලට වඩා පොඩ්ඩක් නේ චුට්ටක් වෙනස් වේද? පොඩි වෙනසක් තියෙනවා. ඒක නිසා යුද්ධයේ සාමය කියන උත්තරේ අපිට මෙතෙන් සලකන්න බෑ. සමගිය විවිධත්වය කොහොමද සලකන්න බෑනේ ළමයි නේ? ඒක කොහෙත්ම ගැලපෙන්නේ නැති එකක්. බලංගු විරුද්ධ පද තමයි. නමුත් මෙතන තියෙන සම්බන්ධතාවයට ගැලපෙන්නේ නැහැ. මේ දෙකත් විරුද්ධ පද තමයි. හැබැයි මෙතන තියෙන එකට ගැලපෙන්නේ නැහැ. විවාහයේ දික්කසාදේ ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙන එකට ගැලපෙනවා නේ ළමයි. ගිවිසුම්ගත වෙනවා ඒකෙන් අයින් වෙනවා වගේ. විවාහ වෙනවා ඒකෙන් අයින් වෙනවා. ගිවිසුම්ගත වෙනවා කියන්නේ අපි දැන් එකඟ වෙනවා. විසම්මුති වෙනවා කියන්නේ අපි දැන් එකඟතාවය නැති වෙනවා. විවාහ වෙනවා කියලා කියන්නේ විවාහ වෙනවා දික්කසාද වෙනවා කියලා කියන්නේ විවාහය නැති වෙනවා. එතකොට උත්තරේ බවට අපිට තෝරගන්න පුළුවන් දෙවෙනි උත්තරේ. දැන් මාත් හදනකොටම නේ මේ හදපු කට්ටිය ඇතිනේ මෙතන. එතකොට මට කියන්න බෑ පොඩ්ඩක් උත්තරේ මේ පහම හරි කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක් උත්සාහ. හතරක් හරි එක හරි කට්ටිය මේක අමතක කරලා දාලා හතරක් හරි කට්ටිය හිතමු. අවංකවම උත්සන්න ළමයි. මේ ලේසි උත්තර දෙන්න ඕනේ. මේ ලේසි මේ ප්‍රශ්නෙට කළ උත්තර. මේක විතරයි පොඩ්ඩක් ගැටලු සහගත දෙයකට තිබ්බේ. අපි එකම තුනක් තියෙන කට්ටිය බලමු. මම ප්‍රශ්න පත්‍රය නම් අපිට ටිකක් වැඩිපුර කරන්න වෙනවා හොඳේ. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. මම තව ප්‍රශ්න පත්‍ර කීපයක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඒ කියන්නේ පාස් පේපර්ස් නෝන මේ එතකොට මේ පද අතර සම්බන්ධ වගේ බොහොම පහසු ඒවා. මේවා ඇත්තටම ඒක තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ ගිය සතියේ ප්‍රශ්න පත්‍රය අපි කරනකොට මේක ප්‍රැක්ටිස් එකෙන් තමයි අපිට කොට දාගන්න පුළුවන් මෙන්න මේ වගේ. මේවා දැකලාම තමයි ඔයගොල්ලන්ට තේරෙන්නේ සම්බන්ධතාවය මොකක්ද කියන එක. සහ කොයි විදිහටද කොට දාගන්න පුළුවන් කියන එක. මේක සහ අපි කලින් කතා කරපු ගැටලු ආකාරය මෙන්න මේක. මේවා දැකලාම තමයි ඔයගොල්ලන්ට ටක් ගාලා ඔලුවට යන්නේ කොහොමද මේවා මේ ගොඩවල් වලට කොට ගහගන්නේ කියන එක. කොහොමද කැටගරයිස් කරන්නේ කියන එක. ඒ නිසා ඒකට අපිට ටිකක් වැඩිපුර ප්‍රශ්න කරන්න වෙනවා. එතකොට තමයි ඔයගොල්ලන්ට මේවා දැකලාම හරියට ගැලපෙන තැන කොතනද කියන එක හොයාගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ ටිකට යන්න දෙන්න. තීරපන්ති හිටපු කට්ටියට නම් මේවා ගැටලු නෙවෙයි ළමයි. 0.01 100ට ඒ කියන්නේ 100ට මේක ඇවිල්ලා ප්‍රතිශතයක් විදිහට දීලා තියෙනවා. සහ එක අතර තියෙන සම්බන්ධතාවය නිරූපණය වෙන්නේ මේ මොන වගේද කියලා අහන්නේ අපි. මොකෙන්ද නිරූපණය වෙන්නේ ළමයි? අනුපාත විදිහට යටින් දීලා තියෙන උත්තර හතර අපිට දීලා තියෙන අනුපාත විදිහට. මේක ප්‍රතිශතයක් විදිහට දීලා තියෙනවා. මේක ලියන්න පුළුවන් කොහොමද කියලා කියන්නකො එහෙනම්. මේක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් විදිහ හොයන්න තියෙන ළමයි ඔයගොල්ලන්ට. මේක අපි කොහොමද අනුපාතයක් ආකාරයට ලියන්නේ? එතකොට සම්බන්ධතාවය එනවා. එක අතර තියෙන සම්බන්ධතාවය. 0.01 100ට. හරිද 100ට 0.01. මේක ලියන්න පුළුවන් නේද ළමයි 0.01 බෙදීම 100 කියලා නේද? දැන් අපෙන් අහන්නේ මොකක්ද ළමයි? මේකයි එකයි අතර තියෙන සම්බන්ධයනේ. දැන් මේක ඔන්න අපි ලියාගත්තා බෙදීම විදිහට. එහෙම නැත්නම් මේ 100ට භාගයක් විදිහට 100න් භාගයක් විදිහට ලියාගත්තා. දැන් මෙතන එක තියනවාද ඔයගොල්ලන්ට පේන්න කොහේ හරි? නෑ එක නෑනේ නේ. දශම එක තමයි තියෙන්නේ. දශම බිංදුව එක තමයි තියෙන්නේ. මේ දශම බිංදුවයි එක අපිට අවශ්‍ය කරන එක බවට පත් කරගන්න පුළුවන්ද බැයිද? මොකක්ද අපි කරන්න ඕනේ? මේ දශම තිත අංක දෙකක් මෙහාට යවන්න. මෙතන දශම තිත ගත්තා නම් හරිනේ.
එතන දශම සිත ගත්තාම මොකද එන්න ළමයි උත්තරේ 0.1 0.1 කියන්නේ එකනේ. හරි නේද? දශම තිත මේ වගේ ඉලක්කම් දෙකක් ගන්නවා නම් කොහොමද ඒක ගන්න පුළුවන්? ඔන්න දශම තිත මන් තැන් දෙකක් මෙහාට අරගෙන මෙතනින් තිබ්බා. දැන් එක මේක. මේ දශම 1 ගණන් යන්නේ දැන්. දැන් එතකොට මේක 1. එතකොට මොකද්ද මම යටින් කරන්න ඕනේ ළමයි? මේ යට තියෙන එකේ දශම තිත තියෙන්නේ මෙතන. ඒකත් මන් තැන් දෙකක් මෙහාට අරන් යන්න ඕනේ. මෙතන බිඳුවයි මෙතන බිඳුවයි දාලා තව තැන් දෙකක් මම උඩ කරපු වැඩේම යටිනුත් කරනවා. ඔන්න. එතකොට බිඳු කීයක් තියෙනවද ළමයි? බිඳු 4ක් තියෙනවා. දැන් මේ තමයි මේ තියෙන එක. මේකම තමයි මේ තියෙන්නේ. 100ට දශම බිඳුවයි 1 කියන එකම තමයි මේ ලියලා තියෙන්නේ තමයි. වෙනසක් නැහැ. 100ට දශම බිඳුවයි 1 සමානයි 10000න් 1යි. තේරුණාද? මේක අනුපාතයක් විදිහට ලියන්නේ කොහොමද ළමයි? හරි නේද? එක බිඳුවක් වැඩි වෙලා ළමයි. හරි. මේක අයින් කරලා 10000. තේරුණාද? දැන් මේක තියෙනවනේ මෙතන. මේ තියෙන්නේ. උත්තරේ මොකක්ද එතකොට? උත්තරේ 4. 12 වෙනි එක ගන්න බලන්න ළමයි. 12 වෙනි ප්‍රශ්නේ. හදන්න බලන්න. දොළොස්වෙනි ප්‍රශ්නේ. මොකක්ද අපිට කියන්නේ? පහත දැක්වෙන ඒවායින් ඉරට්ටේ සංඛ්‍යාවක් විය නොහැක්කේ. ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න බැරි මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ ළමයි. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ටිකක් මතක තියාගන්න අවශ්‍ය නැහැ ඇත්තටම. නමුත් ඒ ටික මතක තියෙනවා නම් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ ලියා ගන්න ලේසියි. මොනවද ළමයි ඔත්ත සංඛ්‍යා කියලා කියන්නේ? අපෙන් අහන්නේ මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවක් විය නොහැක්කේ. ඉරට්ටේ සංඛ්‍යාවක් විය නොහැකි එක තමයි අපෙන් අහන්නේ. විය හැකි එක නෙවෙයි. විය නොහැකි මොකද්ද? ඔත්තේ සංඛ්‍යා දෙකක එකතුව. ඔත්තේ සංඛ්‍යා දෙකක එකතු කරාම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න බැයිද? කියලා තමයි අපෙන් අහන්නේ. නිකන් ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න ළමයි. 3යි 5යි එකතු කරමු අපි. 3 දන 5 කීයද ළමයි? 8යි. එතනමනේ 3යි 5යි එකතු කරාම ඔන්න 8ක් ඇවිල්ලානේ. 8 මොකද ඉරට්ටේනේ. ඉරට්ටේ වෙන්න බැයිද එහෙනම්? ඉරට්ටේ වෙන්න පුළුවන්. දැන් ඔයා බලන්න නිකන් මේත් එක්කම නිකන් 3යි 3යි එකතු කරලා 3යි 3යි 6යි. 6යි. 1යි 3යි 1යි 3යි 4යි ළමයි. හරිද? අපි ගමු 9යි 11යි. 9යි 11යි කීයද ළමයි? 20යි. ඊට පස්සේ නේ තව ඕනේ නැහැ. ටික එකතු කරා හදාගත්තාම ඔයගොල්ලෝ තේරෙනව නේද? ඔත්ත සංඛ්‍යා දෙකක එකතුව එන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. මේ ඔත්ත සංඛ්‍යා දෙකක එකතුව හැම වෙලෙම එන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් කියන එක තේරුණාද? දැන් ඔක මතක තියාගෙන ඉන්න බැයිද ඔයාලට? නේ මතක තියාගෙන බැරි කමක් නැහැ නේ. ටක් ගාලා නේ ඔත්ත සංඛ්‍යා දෙක එකතු කරාම ඉරට්ටේ සංඛ්‍යාවක් නේ. දැන් අහලා තියෙනවා ඔයගොල්ලෝ මේක. හරි? අහලා තියෙන නිසා විභාගයට මේ වගේ ප්‍රශ්නයක් අහලා මේ වගේ උත්තරයක් හැපෙලා තිබ්බොත් එහෙම ගන්නවා ඔත්ත සංඛ්‍යා දෙකක එකතුව මොකද්ද? ඉරට්ට සංඛ්‍යාව බවට පත් වෙනවා කියන්නේ. දෙවෙනි එක බලන්න. ප්‍රථමක සංඛ්‍යා තුනක එකතුව ළමයි. මොනවද ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ? මොනවද ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ ළමයි? 1 3 5 7 ඔන්න ඔය වගේ එම සංඛ්‍යාවෙන් සහ එකෙන් විතරක් බෙදෙන සංඛ්‍යාවලට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. හරිද? මේ විරට්ටේම වෙන්න ඕනේ ඔත්තේම වෙන්න ඕනේ හැම වෙලෙම නෑ. ඇයි මෙතන දෙකක් තියෙනවට දෙක දාන්නම 3. දැන් මේ දෙක ඉරට්ටේනේ ඇවිල්ලා ළමයි. ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා ඔත්ත සංඛ්‍යා විතරක් නෙවෙයි. ඉරට්ටේවත් අහු වෙනවා ඔයම යනකොට. එතකොට ඕනෙම එකක් වෙන්න පුළුවන්. ඒකින්ද ඉරට්ටේ විතරක් කියන්නත් බෑ ඔත්තේ වෙන්න කියන්නත් බෑ. නමුත් ප්‍රථමක සංඛ්‍යා තුනක එකතුව කියලා තමයි අපිට කියන්නේ. පළවෙනි තුනේ එකතුව බලමු ළමයි. පළවෙනි තුනේ එකතුව කීයද? 6යිනේ.
දෙවෙනි තුනේ එකතු වෙන එකකට බලමු අපි මේ තුනේ එකතුව. කීයද එතකොට එන්නේ? 2යි 3යි 5යි 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 10යි. තුන්වෙනි තුනේ එකතුව කීයද ළමයි? 7යි 7යි 14යි. නෑ බල ඉන්න ඕනේ නෑ. ඉතින් අපි හරි එනේ ඔයගොල්ලන්ට තේරෙනවානේ විය නොහැක්කේ කියලා නේ අපෙන් අහන්නේ. මේ විය නොහැක් වෙන්න බෑ. ඇයි මේ මෙන්න ඉරට්ට සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේකත් අපි හොයන උත්තරේ හරි මේක හරි. හැබැයි හරි නිසා අපිට මේක වැරදි උත්තරේ තමයි තෝරගන්න වෙන්නේ. ප්‍රථමක සංඛ්‍යා තුනක එකතුව විය නොහැක්ක නොවේ. ඒක නිසා අපි ඒක වැරද්දක් විදිහට තෝරගත්තා. ප්‍රථම සංඛ්‍යා දෙකක එකතුව බලන්න ළමයි. ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න බැයිද? මේ බලන්න. 2යි 1යි කීයද? 3යි. හරි. ඔන්න 3 වුණා. 3යි 2යි කීයද? 5 වුණා. 5යි 3යි 8. නේ බෑනේ. නෙවෙයි 8 වුණා. 8 කියන්නේ මොකක්ද තමයි ඉරට්ටේ. 8 ඉරට්ටේ වුණා කියලා කියන්නේ අපිට මේකත් තෝරගන්න බෑ. ඊට අමතරව ඇයි ඉතින් මේ 1යි 3යි ගත්තොත් එහෙම 4යි. නේ? ඒකත් ඉරට්ටේ. එතකොට මේකත් අපිට සලකන්න බෑ. ඔත්තේ සංඛ්‍යා තුනක එකතුව ළමයි. මෙන්න අපි දැන් දන්න ඔත්තේ සංඛ්‍යා දෙකක එකතුව නම් හැම වෙලෙම මොකද්ද වෙන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවක් බවට පත් වෙනවා. මේ ඉරට්ටේ සංඛ්‍යාවට මොකද්ද අපිට කරන්න කියන්නේ ළමයි? ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරන්න කියලා කියන්නේ. ඇයි ඔත්තේ සංඛ්‍යා තුනක එකතුවක් කියලා කියන්නේ? දෙක එකතුවට පස්සේ තව එකක් එකතු කරන්න එකනේ. තව මොකක් හරි ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරනවා. මොකක් හරි ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරපුව ගමන් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ ළමයි? ඒක ඔත්තේ සංඛ්‍යාවක් බවට පත් වෙනවා. ඒක නිසා මෙන්න මේක තමයි අපේ නිවැරදි උත්තරේ බවට වෙන්න අතුරගන්න වෙන්නේ. ඔත්තේ සංඛ්‍යා තුනක එකතුව කියන උත්තරේ. තේරුණාද 12 වෙනි ගැටලුව හදපු විදිහ? එතකොට ඔයා නේ පොඩි දේවල් ටිකක් මතක තියාගත්තා නම් වැඩේ ලේසි. මේ වගේ ගැටලුවක් ආවොත් එහෙම ලොකු දෙයක් මතක තියාගන්න දෙයක්වත් නැහැ. මේ වගේ ගැටලු හදනකොට ඔයාලට නේ නිකම්ම මේවා අහුවෙලා නිකන් ඔළුවේ ඒවා ධාරණය වෙලා තැම්පත් වෙලා තියෙනවා. ඒක නිසා විභාගයට යනකොට මතක තියාගෙන අමුතුවෙන් මතක තියාගෙන යන්න දෙයක් නැහැ. ඔයාලට මතක් වෙන විභාගෙදී නේ අපි පන්තියේදී මේ වගේ ඒවා කරා. එතකොට ඔන්න කොට දාගන්න පුළුවන්. ටක් ගාලා ඒ වෙලාවේ මතක් වෙනවා. ආවොත් සංඛ්‍යා දෙකක එකතු ඉරට්ට එකක් නේ කියලා මතක් වෙනවා. එතකොට වෙනවා කියන එක ගන්න බෑ වෙනවා එතකොට. හරි. ඔන්න දැන් අපි නිවැරදි උත්තරේ තෝරගත්තා. අපි යන්නේ නම් ඊළඟට. දැන් මේ දක්වා කරපු දේවල් වලින් තේරුණා නැති මොකක් හරි කොටසක් තියෙනවා නම් අහන්න පුළුවන් ළමයි දැන්. මේ දක්වා අපි හදපු ගැටලු වලින් තේරුනේ නැති මොකක් හරි කොටසක් තියෙනවද? හරි. නිහඬතාවයෙන් පෙනියන්නේ නැහැ කියලා. එහෙනම් මම ඉස්සරහට යනවා. ඔන්න. දුර වේගයේ කාලය ආශ්‍රිත ගැටලු අපි සාකච්ඡා කරා ගොඩාක්. හදන්න බලන්න මේක. මොකද්ද කියන්නේ? මෝටර රථයක් තියනවලු පැයට කිලෝමීටර් 45ක වේගයෙන් කිලෝමීටර් 315ක් යනවලු. මෙන්න මෝටර රථය තියෙනවා. මෙයා යනවලු පැයට කිලෝමීටර් 45ක වේගයෙන් කොච්චර දුරක් යනවලු තමයි? කිලෝමීටර් 315ක් යනවා. ගිහිල්ලා ඒ ගියපු මග දිගේම ආපහු එනවලු. දැන් මෙතන තමයි ගියේ කියලා හිතන්නකෝ. මෙතන ඉඳන් ගියා මෙතන. ගියපු මග දිගේම ආපස්සට එනවලු ගිහිල්ලා ඉවර වෙලා කිලෝමීටර් 63ක වේගයෙන්. මුළු ගමන යාමට සහ ඒමට රථයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් කීයද කියලා අපෙන් අහනවා. කීයද? හදන්න බලන්න ළමයි විනාඩියක් දෙන්නම්ම. අපි ගොඩක් මේ වගේ ගැටලු හැදුවා.
මොකද ළමයි මේක කරන්න ඕනේ අපි? දැන් සාමාන්‍ය හොයන්නේ කොහොමද සාමාන්‍යයෙන් අපෙන් අහන්නේ මොකද්ද? සාමාන්‍ය වේගය. කොහොමද මොකක් හරි දෙයක සාමාන්‍ය හොයන්නේ? ඇවරේජ් එක හොයන්නේ. ඇවරේජ් එක නේ ඇත්තටම සාමාන්‍ය හොයන්නේ. දැන් ඔයගොල්ලන්ට මතකද ඉස්කෝලේ යන කාලේ විෂයන් 8ක් තිබුණා. විෂයන් 8 සාමාන්‍ය හොයනවා අපි. කොහොමද හොයන්නේ ළමයි? විෂයන් 8ේම ලකුණු ටික එකතු කරලා කීයද බෙදන්නේ? 8ෙන් බෙදනවා. නේ? එතකොට අපිට ආව නේද සාමාන්‍ය? එහෙම නේ අපි කරේ. ඊට පස්සේ ඇවරේජ් එකක් විදිහට ගන්න 100න් වැඩි කරලා හැම හදනවනේ. දැන් ඒ ආකාරයට බැලුවොත් එහෙම මොකද්ද කරන්න ඕනේ? ගමන් වාර දෙකක් තියෙනවා. 45න් මෙහාට යනවා 63න් මෙහාට. එතකොට සාමාන්‍ය වේගය කොහොමද හොයන්නේ ළමයි? 45යි 63යි එකතු කරනවා. එතකොට කීයද උත්තරේ? 108යි 108යි නේද? 60යි 4යි 108යි. ගමන් වාර කීයද ළමයි? ගමන් වාර දෙකයි. ඒක නිසා අපි මේක දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවට පස්සේ 54යි උත්තරය. ඔන්න 54යි කියලා උත්තරේ ගත්තා. හරිම ලේසි නේද? මෙන්න උත්තරේ. ලේසි නේද ළමයි? එනාට ඒ විදිහට උත්තරේ ගත්තා නම් ළමයි ඔයගොල්ලෝ වැරදි. ඒ විදිහට සාමාන්‍ය වේගය ගණනය කරන්න බෑ. තේරුණාද? දැන් මේ විදිහට කවුරු සාමාන්‍ය වේගය ගණනය කරා නම් ඔන්න උත්තරේ දීලා තියෙනවා ඒ කට්ටිය අපිට. ටක් ගාලා ඇඳගෙන මේක ගහගන්න තියෙන්නේ. තේරුණාද? ඒ නිසා සාමාන්‍ය වේගය එහෙම හොයන්න බෑ. සාමාන්‍ය වේගය හොයන්නේ කොහොමද? සාමාන්‍ය වේගය හොයන්නේ ළමයි ගමන් කළ මුළු දුර බෙදන්න මුළු කාලයෙන් ළමයි. කොහොමද මුළු දුර හොයන්නේ? කොහොමද මුළු කාලය හොයන්නේ? දැන් චලිත සමීකරණ ටික දන්නව නේද ළමයි? සමානයි ut සමීකරණය අපි භාවිතා කරානේ. මෙතන කවුරු හිටියද මේ මාත් එක්ක මේ පාඩමට හිටපු නැති කවුරු හරි කෙනෙක් S සමානයි ut? දුර වේගයේ කාලය ආශ්‍රිත ගැටලු අපි කතා කරනකොට පන්තියේ කැමති කවුරු හරි ඉන්නවද? දුර වේගය නෑ නේද? හැමෝම හිටියා නේද? එහෙනම් ගමන් කරපු මුළු දුරයි මුළු කාලය හොයාගන්න ඕගොල්ලන්ට බැයිද? මුළු දුර නම් හොයන්න දෙයක් තියනවද? නෑ මුළු කාලය තමයි අපිට හොයාගන්න තියෙන්නේ. දැන් මේක පාවිච්චි කරලා එක ගමන් වාරයකට එක පැත්තකටයි අනිත් ගමන් වාරයට අනිත් පැත්තටයි චලිත සමීකරණය පාවිච්චි කරලා මුළු කාලය ඔයාලට හොයාගන්න බැයිද? ඒ ඔස්සේ මුළු වේගය හොයාගන්න බැයිද තමයි ඔයගොල්ලන්ට? මුළු වේගය නෙවෙයි මේ සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය හොයාගන්න පුළුවන්. මොකද්ද භාවිතා කරන සූත්‍රය? S සමානයි ut. S කියන්නේ මොකද්ද? දුර. u කියන්නේ වේගය. t කියන්නේ කාලය. මේකම තමයි. මේක භාවිතා කරලා එක පැත්තකට දානවා අනිත් එකට අනිත් පැත්තට දානවා. දාලා ඉවරලා අපි කාලය හොයාගෙන සාමාන්‍ය වේගය ගණනය කරන්න අපිට පුළුවන්. දැන් මම මේක හදන්න යන්නේ නැහැ ළමයි. ඇයි හදන්න යන්නේ නැත්තේ? මේක හදන විදිය ඔයගොල්ලෝ දන්නවා දැන්. නේ? අපි දවස් කීපයක් ගත්තද මන්ද මට මතක විදියට. එක දවසක් හරි දෙකක් හරි ගත්තා. එකමාරක් දුකද ගත්තා. දුර වේගයේ කාලය ආශ්‍රිත ගැටලු හොඳටම කරලා තියෙනවා. හරිද? ඒක තමයි මම මේකට උත්තරේ විතරක් කියන්නම්. හදන විදිය ඔයගොල්ලෝ දැන් දන්නවා. හොඳේ. මෙහෙම හදන්න එපා ළමයි. කිසිම අවස්ථාවක සාමාන්‍ය වේගය ඔයගොල්ලන්ගෙන් අහලා තියෙනවා නම් මේ දීලා තියෙන වේග දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා වගේ දේවල් කරන්න යන්න එපා. හරි සාමාන්‍යනේ අහලා තියෙන්නේ. සාමාන්‍ය වෙන්නේ එහෙමනේ කියලා හිතලා එහෙම කරන්න එපා. එහෙම කරාම වරදිනවා. ඒක නෙවෙයි උත්තරේ. මේ විදිහට තමයි සාමාන්‍ය වේගය හොයන්නේ. මෙන්න මේක තමයි උත්තරේ බවට පත් වෙන්නේ. 52.5යි. හරි උත්තරේ මම ඔයගොල්ලන්ට දුන්නා. එන විදිහ හොයාගන්න එතකොට. කොහොමද එන්නේ? මේ සූත්‍රය භාවිත කරලා කාලය හොයාගන්න තියෙන ඔයගොල්ලන්ට. වේගය දන්නවා, දුර දන්නවා නම් කාලය හොයන්න බැයිද? මේකක් දන්නවා නම් මේක හොයන්න බැරි කමක් නැහැ ළමයි.
ඒ දෙක හොයාගෙන ඒ දෙක එකතු කරලා මෙතෙන්ට දානවා. දුරවල් දෙක එකතු කරලා මෙතෙන්ට දානවා. එතකොට ඊට පස්සේ බලන්න උත්තරේ. වේගයට 51.5ක් හරියට. හරි. අපි යන් එහෙනම් ඊළඟ ගැටලුවට. ඔන්න. කිලෝමීටරයක් සැතපුම් 0.62113කට සමාන වේ නම් සැතපුම් 6යි ගාන සමාන වන්නේ කිලෝමීටර කීයකටද කියලා අපෙන් අහනවා. ළමයි මේ වගේ ගැටලුවක් හදන්න. බොහොම පහසුයි මේක හදන්න. විනාඩියක් දෙන්න ළමයි මේකට උත්තර දාන්න. කියලා දාලා තියෙන උත්තරීෂණක් බලමු හරිද කියලා. කිලෝමීටර් එකකට ළමයි කිලෝමීටර් එකකට සැතපුම් 0.62113ක් තියනවාලු. එහෙනම් අපෙන් අහනවා සැතපුම් 6.113.7කට කිලෝමීටර කොච්චරක් තියනවාද කියලා. හරිද? මේ පෙට්ටිය ගණන්. හොඳේ 9 වසරේ ගණන් හැදුවේ. මතකද? පෙට්ටියට උඩින් තියෙන එක ලිව්වා. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා මේ අහන්නේ. හරිද? මෙච්චර ගානකට මෙච්චරයි නම් මෙච්චර ගානකට කොච්චරක්ද කියලා. මෙච්චර ගානක් වෙන්න කොච්චරක්ද කියලා. හරිද? තේරුණාද? පෙට්ටියට උඩ ඊට පස්සේ පෙට්ටිය යට ටිකට මොකද්ද කරන්නේ ළමයි? මොකද්ද කරන්නේ? චුට්ට වෙලාවක් කරගෙන හදන්න බලන්න ගන්න ගැටලුව. දැන් හදන විදිහත් ඔන්න භාගයට කරලා නැවතුවේ මම හොඳේ. හරි නේද? තමන් කරගෙන යන අය නැට වෙලා යනවා ළමයි. උඩේ එක ලිව්වා ඊළඟ එක ලිව්වා ඊට පස්සේ මොකද කරන්නේ? මේකෙන් වැඩි කරා. හරිද? දැන් කොහොමද ළමයි මේක අපි කරන්නේ? මේ දශම ස්ථාන ගණන 1යි 2යි 3යි 4යි 5යි. දශම ස්ථානේ 5ක් එහාට යවන්න තමයි. මෙතන තියෙන එක 1යි 2යි 3යි 4යි
5ක් කියවුවා වුණ. බිංදු කීයක් දානවද? 1 2 3යි 4යි 5ක්. උතෙන් බිංදු දාන්න ඕනේ නැහැ. මෙතෙන් දාන්නකෝ. 3යි 4යි 5යි. හරිද? තේරුණාද? හරි නේද ළමයි? හරි. එතකොට මොකද්ද වෙන්නේ? මේ එතකොට මේ දශමය නැති වෙලා මොකද්ද වෙන්නේ? අපිට කොහොම එකක්ද හැදෙන්නේ? 5 මෙහෙම. මේක බෙදනවා මොකෙන්ද බෙදන්නේ ළමයි? 6යි 2යි 1යි 3යි 7යි. හරිද? 1යි 1යි 10යි මෙතන තව බිංදුවක් එකතු වෙනවා. උත්තරේ මේක බවට පත් වෙනවා. තේරුණාද? තේරුණාද ගැටලුව හදපු විදිය? හරි නේද? උත්තරේ එතකොට මෙන්න මේක. මෙන්න මේක. කීයද ළමයි? ලක්ෂ 10යි. 1 මිලියන්. හරි. මේවා ඉතින් නේ පොඩි සුළු කිරීමේ පොඩි සුළු කිරීම තමයි මේ කරන්න තියෙන්නේ. ඊළඟ ගැටලුවට යන්න. ඔන්න. x 10ට වඩා අඩුයි නම් y 5ට වඩා අඩුයි නම් ඒකේ නිගමනය කරන්න පුළුවන් මොකද්ද කියලා අපෙන් අහනවා ළමයි. ඔන්න x කියලා එකක් තියෙනවලු. එයා 10ට වඩා අඩුයිලු. x ගේ අගය ගැන තමයි මේ කියන්නේ. හොඳේ. x ගේ අගය 10ට වඩා අඩුයිලු. 10ට වඩා අඩු මොනවද ළමයි තියෙන්නේ? 9 8 7 මේ හරි එන උත්තරේ දාන්න ළමයි ඔයගොල්ලෝ මම මේ කියලා දෙන ගමන් 7 6 5 4 3 2 1 එතකොට x මේ ඕනෙම එකක් වෙන්න පුළුවන් නේද? x 10ට වඩා අඩුයි. අපි දන්නේ නැහැ හරියටම. අපිට කියන්නේ 10ට වඩා අඩුයි කියලා. ඔන්න 10ට වඩා අඩුයි ඔක්කොම මම ටික ලියාගත්තා මෙතන. ඊට පස්සේ y ගැන කතා කරනවා. y ගැන මොනවද කියන්නේ ළමයි? y 5ට වඩා අඩුයිලු. එහෙනම් y ට වෙන්න පුළුවන් මොනවද? 4 3 2 1. නිගමනය මොකක්ද කියලා අපෙන් අහන්නේ. දැන් මේක මෙහෙම වෙනවා නම් මේ පල්ලෙහා තියෙන වගේ මොනවද හරියන්න පුළුවන් කියලා අපෙන් අහනවා. x y වලට වඩා වැඩිලු. ඒක හරි නේද ළමයි? x y වලට වඩා වැඩි නේද? පළවෙනි එක හරි කියන කට්ටිය. එකක් නිගමනය කරන්න පුළුවන් නේ. ඇයි ඉතින් මේ බලන්න x 9 වෙන්න පුළුවන්. y ට 9ක් ඇත්තේ නැහැ. y ට තියෙන්නේ 4යි. එහෙම වෙන්න පුළුවන්ද? බෑ ළමයි. ඇයි එහෙම වෙන්න බැරි? x මේ ඕනම එකක් වෙන්න පුළුවන් නේ. x 1 වෙන්නත් පුළුවන් නේ. x 2 වෙන්නත් පුළුවන් නේ. අපි හිතමු x 2 වුණා කියලා. ළමයි මට විනාඩියක් දෙන්න මේ බැටරි එකට මේ charge එකට කනෙක්ට් කරන්න එක. ළමයි පොඩ්ඩක් ඉන්න මේ ඉරක් ඇදිලා නේ. අපි ඒක මකලා එමු. එතකොට ළමයි නේ x ලොකුයි කියලා අපිට කියන්න බෑ. x 2 වගේ වෙද්දි y 4 වෙන්න පුළුවන් නේ. ඒක නිසා පළවෙනි එක අපිට කියන්න බෑ. ඒක වැරදි ළමයි. හරිද? x ඍණ y 5යිලු. ඔයත් වෙන්න බෑනේ නේ. x 8 වෙලා y 4 වුණොත් එහෙම. එතකොට 8න් 4ක් ගියාම 4යි ළමයි උත්තරේ. ඒ කියන්නේ x 5යි කියන එක අනිවාර්යයෙන්ම විය හැක්කක්ද? නෑ. ඒකත් අපිට කියන්න බෑ. වැරදි. ඊළඟ එක බලන්න. x සමානයි 2y.
y වල දෙගුණේ x වෙනවාලු. ඒ කියන්නේ ළමයි 3 වරක් 2 6යි. ඒ කියන්නේ x අනිවාර්යයෙන්ම 6 වෙන්න ඕනේ. එහෙම වෙනවද? නෑ. 4 වරක් 2 8යි. අනිවාර්යයෙන්ම x 8යි. එහෙමද? නෑ. අපි දන්නේ නෑනේ නේ. x වලගේ අපි දන්නේ නෑ. ඒ නිසා මේකත් වැරදි. ඊළඟ එක බලන්න. x ධන y 15ට වඩා අඩුයිලු. ඒක නම් නේ අපි වගේනේ. ඇයි මේ මොන එකක් අරගෙන මේ කියන එකක් එක එකතු කරලා බැලුවත් ඔයාට ලැබෙන පිළිතුර හැම වෙලේම 15ට වඩා අඩු වගේක් නේද ළමයි එන්නේ. ලොකුම දෙක අරන් එකතු කරලා බලන්න. 9යි 4යි. 10යි 13යි. උත්තරේ 13යි එන්නේ. ඒ කියන්නේ හැම වෙලේම 15ට වඩා අඩු උත්තරයක් තමයි එන්නේ. මෙන්න නිවැරදි උත්තරේ. x ධන y 15ට වඩා අඩුයි. නිගමනය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට නිගමනය කරන්න පුළුවන් ඒක. හරිද? අපි ඊළඟ එකට යන්න. ඍජුකෝණාශ්‍ර මල් පාත්තියක දිග අර්ධයක් කොට එහි පළල 3 ගුණයක් කරන ලදී. මේ අනුව මල් පාත්තියේ ශේෂ්ත්‍රඵලය ඇති වූ වෙනසේ ප්‍රතිශතය හොයන්න. ප්‍රතිශත පාඩම පන්තියේදී කරනකොට මම මෙහෙම ඍජුකෝණාශ්‍ර ඇඳලා ඒ වගේනේ දිග පළල වැඩි කරලා වැඩිවීමේ ප්‍රතිශතය කොහොමද එන්නේ කියන එක ඔයගොල්ලන්ට කියලා දුන්නා. කොහොමද ඒ වගේ දෙයක් ගණනය කරන්නේ? දැන් කොහොමද ළමයි අපි මේක හොයන්නේ? අපිට මොකද්ද කියන්නේ මෙයාලා? මෙයාලා කියනවා ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තියක් තිබුණාලු. මෙන්න මෙහෙම එකක්. මේ තියෙන ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තිය. මේකේ දිග අර්ධයක් කරාලු. දැන් ඊළඟ එක මේ තියෙන්නේ. හරි. ඊළඟ එක මීට වඩා වෙනස් දිග අර්ධයක් කරලා පළල 3 ගුණයක් කරාලු. ඔන්න. දැන් මේ වගේ එක කොහොමද තමයි මම කරන්න කිව්වේ ඔයගොල්ලන්ට? දන්නේ නැත්නම් මොකද්ද කරන්න කිව්වේ? ප්‍රතිශත නම් 100න් වැඩි කරන්න කිව්ව නේද? දන්නේ නැත්නම් 100න් වැඩි කරන්න කිව්වා. හරි නේද? මොනවාද? දැන් නැත්නම් අපි කොහොමද තමයි වැඩේ කරන්න ඕනේ? 100න්. තේරුණාද? එහෙම තේරෙන්නේ නැත්නම් අපි මේකට නේ පොඩි අගයන් ටිකක් දාගෙන යන්න. අද ඒකට 100 දාමුකෝ. හොඳේ. ප්‍රතිශතනේ යන්නේ. 100යි x. මේක 50යි y කියලා ගමු. ඔන්න දැන් ඍජුකෝණාශ්‍රයක් තියෙනවා අපිට. මෙයාගේ දිග 100යි x පළල 50යි y. දැන් අපිට මොකද්ද කියන්නේ ළමයි? දිග අර්ධයක් කරනවලු. එතකොට 100යි x නෙමෙයි අර්ධයක් කරාම කීයද ළමයි? 50යි x වෙනවා. පළල 3 ගුණයක් කරාලු. එතකොට 150යි y වෙනවා. හරි නේද? දැන් අපිට මොකද්ද අපෙන් අහන්නේ ළමයි? වර්ගඵලයේ වෙනස් වෙන ප්‍රතිශතය තමයි අහන්නේ. මුන්න දැන් අපි වර්ගඵලය හොයන ආකාර දෙකක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. හොයන ආකාර දෙක දීලා තියෙනවා. මේකේ වර්ගඵලය මොකද්ද ළමයි එතකොට? වෙලාව ගන්න හදන්න. මම මේ හදනකන් ඉන්නේ ඔයගොල්ලෝ. පොඩි වෙලාවක් කරන් හදන්න තව ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරන්නේ අද දවසට නැත්නම් එපා වෙනවන්නේ කට්ටියට. ඒ නිසා මේක හදමු. හරි පටන් ගමු. ස්ටාර්ට් එක ගන්න දීලා දෙන්නේ.
වැඩේ යනවද ළමයි? කොහොමද යන්නේ? දෙක කියලා උත්තරේ දෙන්න දෙනවා බලමු හරිද කියලා. ළමයි වෙලාව ගත්ත ඇති. අපි හදමු නේද? දැන් මෙහෙම තමයි ටික ඔන්න මම හදාගත්තා. දීලා තියෙන ඒවාට ගැලපෙන විදිහටනේ ප්‍රතිශත අපි පාඩමේ අහන විදිහට ඔන්න මම තොරතුරු ටික දාගත්තා. දැන් පළවෙනි මේ ඍජුකෝණාශ්‍රයේ කොහොමද වර්ගඵලය අපි හොයන්නේ ළමයි? පළවෙනි ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය මම හොයනවා 100 x වැඩි කිරීම 50y. දෙවෙනි එකේ මමනේ හොයන්නේ නේ 150y වැඩි කිරීම 50x. හරිනේ. දැන් අපෙන් අහන්නේ ශේෂ්ඨඵලයේ ඇති වූ වෙනස ගැනනේ. වෙනස හොයනවා නම් පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරනවා ඕන අපි. මම හිතනවා දෙවෙනි එක ලොකුයි කියලා. හරිද? දෙවෙනි එක ලොකුයි කියලා හිතලා පළවෙනි එකෙන් දෙවෙනි එක ඔන්න අඩු කරනවා මම දැන්. අඩු කරන්නේ. පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරනවා. 150y 50x වැඩි කිරීම අවශ්‍ය නැහැ නේද? ඉතත් තියලා දැන් වැඩි කරා. හරි. මේක අඩු කරනවා මේකෙන්. අඩු කිරීම 100x 50y. දැන් මොකද ළමයි ලේසියෙන් වැඩේ? 50x y එකක් මම මේකෙන් එළියට ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ මොනවද ළමයි ඇතුලේ? 150 ඍණ 100 කියලා උත්තරයක්. හරි නේද? සුළු කිරීම තේරුණා නේද? මේ දෙකම ගත්තොත් එහෙම දෙකේම 50කුයි xy කියන දෙකම තියෙනවා. ඒ නිසා මම 50කුයි xy එළියට ගත්තා. වරහන් ඇතුලේ 150 ඍණ 100 තියලා උත්තරය එනවා. 50යි xy වරහන් ඇතුලේ 50යි කියලා එනවා. මේ දෙක අඩු කරාම 150න් 100ක් ගියාම 50යි කියලා උත්තරය එනවා මෙතන. මේ තියෙන්නේ මොකක්ද ළමයි මේ අපි හොයාගත්තේ දැන්? දෙවෙනි වර්ගඵලයෙන් පළවෙනි වර්ගඵලය අඩු කරාම එන උත්තරේ තමයි මේ අපි හොයාගත්තේ. කියන්නේ ශේෂ්ඨඵලයේ ඇති වූ වෙනස ඔන්න අපි දැන් හොයාගත්තා. අපෙන් අහන්නේ වෙනස දේ වුණාට නෑ. අපෙන් අහන්නේ වෙනස වැඩි වීමේ හෝ අඩු වීමේ ප්‍රතිශතය. දැන් වෙනස වැඩි වෙලා තියෙන්නේ කියන එක මෙතෙන්දිම ඔයගොල්ලන්ට තේරෙනවානේ. ඇයි වෙනස වැඩි වෙලා තියෙන්නේ කියන එක මේ දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කරාට පස්සේ අපිට ධන උත්තරයක් තමයි අවිලා තියෙන්නේ මෙතන. ධන උත්තරයක් ආවා නම් අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම ළමයි දෙවෙනි එක වැඩි වෙන්නේ. හරිද? පළවෙනි එකට වඩා දෙවෙනි එක වැඩි නිසා තමයි මෙතන අපිට ධන උත්තරයක් ආවේ. නැත්නම් මේකට දෙන උත්තරයක් තමයි අපිට වෙන්නේ. එහෙම වුණා නම් අපි තේරුම් ගන්නවා අඩුවීමක්. එතකොට උත්තර හතර බැලුවට පස්සේ අපිට කිසිම අවුලක් නැතුව මේ අඩුවීමක කියන දෙකම අයින් කරලා දාන්න පුළුවන්. මේ දෙක අයින් කළා ඔන්න දැන් ඊටු ටික වැඩිවීම දෙකක් තියෙනවා. කොහොමද වැඩි වෙන්නේ කියලා හිතාගන්න අපි දැන් උත්තරය හදාගෙන යන්න තියෙන්නේ. මේක කොහොමද ළමයි ප්‍රතිශතයක් බවට පත් කරන්නේ? මේ තියෙන්නේ වැඩිවීම. මේ තියෙන්නේ කලින් තිබිච්ච එක. කොහොමද ළමයි කරන්නේ? මේක ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? වැඩිවීමේ ප්‍රතිශතය හොයන්නේ. වැඩිවීමේ ප්‍රතිශතයක් හරි මොකක් හරි ප්‍රතිශතයක් හොයන්නේ මුල් සංඛ්‍යාව. මුළු සංඛ්‍යාව නෙවෙයි මුල් සංඛ්‍යාව. හොඳේ. මුල් සංඛ්‍යාව. ඒ කියන්නේ මුල් ශේෂ්ත්‍රඵලය. මුල් ශේෂ්ත්‍රඵලය හරිද? මුල් ශේෂ්ත්‍රඵලයෙන් 100 තියෙනවානේ. මුල් ශේෂ්ත්‍රඵලයෙන්
ශේෂ්ඨ ඵල දෙක අතර වෙනස 50යි xy 50යි 50 වර්ග කියලා දාන්න පුළුවන් ඔයගලන්ට ඕන නම් මට මේ ඔයගලන්ට තේරෙන්න වැඩිපුර ඕන හින්දා 50 දෙකම දාගෙන හදාගෙන යන්නේ මේ වැඩි කිරීම c ඔන්න ඔය විදිහට තමයි ළමයි මොකද මේක ප්‍රතිශතයක් බවට පත් කරන්නේ මුල් සංඛ්‍යාව යට උඩ වෙනස වැඩි කිරීම 100 එහෙම ඊට වෙනස ගත්තේ නම් අපි හොයන්නේ අපෙන් අහන්නේ මොකද්ද ශේෂ්ඨ ඵලයේ ඇති වූ වෙනස. එතකොට අපි වෙනස දානවා ඉර උඩ අහන එක ඉර උඩ මුල් සංඛ්‍යාව යට වැඩි කරනවා 100න්. එතකොට ප්‍රතිශතය එනවා අපිට. හරිද? දැන් මේක සුළු කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. x ට x කැපුණා, y ට y කැපුණා, 50ට 50 කැපුණා, 100ට 100 කැපුණා. උත්තරේ 50යි ළමයි. මේ 50 මොකද්ද? 100ට. දැන් අපි හොයාගත්ත අඩුවීමක් නෙවෙයි කියලා. ඇයි? මෙතන ධන ආපු නිසා. ඒ නිසා උත්තරේ 50යි. ඔයගොල්ලෝ දාපු උත්තරේ නිවැරදි. 100ට 50ක වැඩිවීමක්. තේරුණාද? හරි නේද ළමයි? ඊළඟ ගැටලුවට යන්න අපි එහෙනම්. ඊළඟ එකට යන්න. මෙන්න. k අනු n සහ x ගේ සහෝදරයා යා ඔන්න නෑදෑකම් ගැටලු. නෑදෑකම් ටියුට් එක මම පන්තියේ සාකච්ඡා කරේ නෑ. ඒ නිසා මම මේක කරගෙන යන්නම්. හරිද? ලොකු දෙයක් නෑ. හරි මේ සම්බන්ධතාවයට ටක් ගාලා පේනවා හැබැයි අපි ටියුට් එක කරන්න පන්තියේ. මම ඒක ඔයගොල්ලන්ට ඊළඟ දවසේ කරන්නම්. ඒක නිසා එතකන් අපි මේක මම කරගෙන යන්න ටක් ගාලා. මොකද දැන් කියන්නේ ළමයි k අනු n සහ x ගේ සහෝදරයාය. k කියලා එක්කෙනෙක් ඉන්නවලු. එයා n සහ x ගේ සහෝදරයා කියලා තියෙන්නේ. හොඳේ. සහෝදරයා. සහෝදරයා නම් මෙයා කවුද ළමයි? පිරිමි කෙනෙක් වෙන්න ඕනේ. හොඳේ. ඒ නිසා මම පියන්නක් වුණ දාගත්තා. මේගොල්ලෝ කවුද? මේගොල්ලෝ සහෝදරයන්. සහෝදර සහෝදරියන්. අපි දන්නේ නැහැ. මොකද මෙයා කාන්තාද පිරිමිද කියන එක අපි දන්නේ නැහැ. x කාන්තාද පිරිමිද n කාන්තාද පිරිමිද කියන එක අපි දන්නේ නැහැ. k පිරිමි කෙනෙක් කියලා අපි දන්නවා සහෝදරයා කියලා තිබිච්ච නිසා. k අනු n සහ x ගේ සහෝදරයයි කියන කොට නම් ලියාගත්තා. මේ දුන්නෝ මේ තුන් දෙනා නේ මේගොල්ලෝ සහෝදර සහෝදරියන්. y අනු n ගේ මවයි. y කෝ y නෑ. n කෝ මෙන්න n ඉන්නවා. n ගේ මව ඉන්නවලු y කියලා ළමයි. මෙන්න y. මෙයා කවුද? මව. n ගේ මහ නෙවෙයි මව. මව. n ගේ මව y වෙනවා නම් k ගේ මවත් y නේද ළමයි? ඇයි මේගොල්ලෝ සහෝදර සහෝදරියෝ? අර්ධ සහෝදර සහෝදරියෝ කියලා නැහනේ. full blood, half blood නෙවෙයි. ඒක නිසා ඔන්න මෙයාගේ අම්මා නම් මෙයාගේත් අම්මා තමයි. මෙයාගේත් අම්මම තමයි. එතකොට මේ තුන් දෙනාගේම අම්මා තමයි කවුද? y කියන්නේ. ඔන්න. මේ තුන් දෙනාටම එතකොට නෑදෑකමක් අපිට හදාගන්න පුළුවන් yත් එක්ක. ඔන්න පල්ලෙහාට එන්නේ මෙහෙමයි. ඊට පස්සේ මොකද්ද දීලා තියෙන්නේ? z යනු k ගේ පියාය. ඔහුගේ මෙන්න ඉන්නවා k. z කියන්නේ k ගේ පියාලු ළමයි. මෙන්න z. k ගේ පියා. k ගේ පියා අනිවාර්යයෙන්ම n ගේ පියා නේද? ඔව්. n ගේ පියා x ගේ පියා n ගේ මව ඉන්නවා n ගේ පියා ඉන්නවා. ඒ කියන්නේ මේ දෙන්න නේද ළමයි විවාහ වෙලා ඉන්න ඕනේ හරිද? එහෙම තමයි වෙලා ඉන්නේ. හොඳේ විවාහ වෙලා හෝ එකට හෝ මොකක් හරි විදිහකින් මේගොල්ලෝ තමයි මේගොල්ලන්ගේ දෙමාපියන් බවට පත් වෙන්නේ. මෙයා පියා. ඔන්න දීලා තියෙන තොරතුරු ටික අපි සටහන් කරගත්තා. දැන් බලන්න නිශ්චිත වශයෙන් සත්‍ය නොවේද කියලා අහනවා. හොඳේ. මතක තියාගන්න නිශ්චිත වශයෙන් සත්‍ය නොවේද කියලා අහන්නේ. දැන් බලමු. k යනු z ගේ පුත්‍රයාය. මෙන්න ඉන්නවා k. z මෙන්න ඉන්නවා z. හරි නේද? k යනු z ගේ පුත්‍රයාය කියන එක අපිට හරියටම කියන්න පුළුවන්. හරි. y යනු z ගේ භාර්යාව වේ. මෙන්න y මෙන්න ඉන්නවා z. z ගේ භාර්යාව තමයි y. ඒක අපිට හරියටම කියන්න පුළුවන්. z යනු x ගේ පියාය. z යනු x ගේ පියාය. මෙයාගේ පියා තමයි z කියලා කියන්නේ. හරි නේද ළමයි? ඒකත් හරි ඔන්න. ඉතුරු වෙන්නේ මේක. අපි බලමු මේක මොකද්ද කියලා. n යනු x ගේ සහෝදරයාය. n යනු x ගේ සහෝදරයාය. ඒක වෙන්න බැරි ළමයි. මේගොල්ලෝ සහෝදර සහෝදරියෝ කියලා අපි ඉගෙන ගත්තා. ඇයි මේක වැරදි කියලා අපි දාන්නේ? දැන් හරිනේ ඉතින් මෙයා සහෝදරයානේ.
දාන්නත් එහෙම. ළමයි එහෙම කියන්න බැරි අපිට. මොකද මේ දෙන්නගේ A ගේ සහ sorry X ගේ සහ N ගේ දෙන්නාගේ කාන්තා පිරිමි ලිංග ભેදය අපි අඳුරන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මේකෙන් අපිට තීරණය කරන්න බෑ මෙයා කාන්තාවද පිරිමිද කියන එක. ඒක නිසා N කියලා කියන්නේ සහෝදරයෙක් කියලා කියන්නේ අපි ගාව දත්ත නෑ ළමයි. අපි ගාව දත්ත නැති නිසා අපිට කියන්න බෑ N කියන්නේ X ගේ සහෝදරයෙක් කියලා. සමහරවිට මෙයා සහෝදරියක් වෙන්න පුළුවන්. හරිද? මෙයා ෆීමේල් වෙන්න පුළුවන්. මේල් වෙන්නත් පුළුවන්. ඒක නැති නිසා මේක අපිට නිශ්චිත වශයෙන් හොඳේ මේ නිශ්චිත වශයෙන්ම කියන්න බෑ. ඒක නිසා අපිට අවශ්‍ය කරන උත්තරේ තමයි මේක. හතරවෙනි උත්තරේ. තේරුණාද? හරි. දැන් අපි වෙලාව නම් හරි ගිහිල්ලා තියෙන ළමයි. ඒක නිසා අපි අදට පන්ති නවත්තලා හෙට උදේ නේ? හෙට උදේ පන්තිය තියෙනවා. හෙට උදේ පන්තියේදී ඊට ටික සාකච්ඡා කරමු. අද කතා කරපු ගැටලු සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් අහන්න කවුරු හරි තියෙනවද ළමයි? තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි අදට පන්තිය අවසන් කරමු. හැමෝටම සුබ රාත්‍රියක්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සර් අර 16 වෙනි ප්‍රශ්නේ ඍජුගෝණාශ්‍රයක ප්‍රශ්නේ තිබෙයි සර්. කියනවා 16 වෙනි ප්‍රශ්නේ. ඍජුගෝණාශ්‍රය පස්සේ තිබෙයි සර්. ඒක සර් මම ඒකට උත්තරේ නම් ගත්තේ දිගට ආදේශ කළා තමයි ගත්තේ 100යි 50යි කියලා අරගෙන ඒකේ වර්ගඵලය අරගෙන ඔව්. වර්ගඵලයේ වෙනස බලලා ඒක ප්‍රතිශතයක් විදිහට බැලුවා මේ කලින් තිබ්බ එකට. ඒකට 2500 වෙනස ආවේ සම්පූර්ණ ගන්න 7500 ආවේ වෙනස 2500යි. 2500 කියන්නේ 5000 ප්‍රතිශතයක් විදිහට ගත්තාම 150ක් කියලා එහෙම ගත්තේ. එහෙම ගැටලුවක් නැහැ නේද සර් මේ? ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ. අගයන් ආදේශ කරලා ගත්තා කියලා ගැටලුවක් නෑ. අගයන් ආදේශ කරත් ඔය උත්තරේම තමයි. හා සර්. පාර 150ක් ගන්නනේ හරියට. ඔව් සර් 150 තමයි. එහෙනම් හරි. ඒ කියන්නේ අගයන් ආදේශ කිරීමේ ගැටලුවක් නෑ. අගයන් ආදේශ කරත් ප්‍රශ්නයක් නෑ. හරි. හරි. අන්න වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිත් පැත්ත අහන්න ළමයි. තමයි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. සර් මට හොස්ට් දෙන්න. හරි.